එන්න වැඩේ පටන් ගන්න හදන්න. මම දන්නවා මේ ලෙසන් එක විශාල ප්‍රමාණයක් රෙකෝඩඩ් ලෙසන් එකක් විතර තමයි බලන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. පුතා මේ ලෙසන් එක රෙකෝඩඩ් ලෙසන් එකක් විතර බැලුවා. නැත්තම් මේ වෙලාවේ ලයිව් වීඩියෝ එකක් බැලුවා. ඒ දෙකේ කිසිම වෙනසක් නැහැ. right එහෙනම් ඔන්න අද මම ඔයාලට කතා කරන්නේ තුන්වෙනි දවසේ. මම කියනවා මේ තුන්වෙනි දවසක් ඔයාට ෆ්‍රී සෙෂන් එකක් විදියට මම මේක කරනවා. හේතුව ගොඩ දෙනෙක් ඉල්ලීමක් කරලා තිබ්බ සර් මට තව දවසක් දෙකක් දෙන්න රෙජිස්ටර් වෙන්න කියලා. ඔව් ඇත්තටම මේ කෝස් එක ඔයා මිස් කර ගන්න හොඳම නැති කෝස් එකක්. ඔයාට මේ කෝස් එක මේ සැරේ ඉස්සරහ තව මාසයක් බලන් ඉන්න එපා. හැබැයි ඔයාට මේ කෝස් එකම කන්ටිනියු කරන්න ගියොත් ලබන මාසයේ වෙනකොට ලොකු නොලෙජ් එකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් රෙකෝඩ් ලෙසන්ස් බලන දරුවන්ට මේ විදිහට හැම දවසකම ලෙසන් එක පිළිවෙලට ලැබෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැත. right මම දන්නවා ලංකාවේ ළමයි විතරක් නෙවෙයි මේ කෝස් එක කරන්නේ පිට රටවල ඉන්න දරුවෝ ජොයින් වෙලා ඉන්නේ. ඒ නිසා එයාලට ටයිම් එක කිසිසේත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ලෙසන් එකේ විදිහටම දෙනවා. එයාට ඕන වෙලාවක පුතාට පහසු ඕන වෙලාවක මේ ලෙසන් එක බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. එතකොටම කියන්න ඕනේ අද මේ ලෙසන් එක ඔයාට බලන්න ඕන. ඔයා කලින් දවසේ ලෙසන්ස් දෙක බලලා තියෙන්න ඕන පුතා. කලින් දවසේ ලෙසන්ස් දෙක බලලා නැතුව මේ ලෙසන් එක බලන්න එපා. මොකද කලින් දවසේ ලෙසන් එකට මේකේ සම්බන්ධයක් තියෙනවා. ප්ලීස්. එහෙනම් ඔයා කලින් දවසේ ලෙසන් එක බලන්න නැතුව නම් මේක දැන් බලන්නේ. දැන් මේ ලීව් වෙලා ගිහිල්ලා ඔයා කලින් දවසේ කරපු ලෙසන් එක බලන්න. හරිද එහෙනම්? එහෙනම් දැන් මම කතා කරන්නේ මේ වෙලාවේ ලෙසන්ස් දෙකක් බලලා ඉන්න දරුවන්ට. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. ලෙසන්ස් දෙකක් බලලා ඉන්න දරුවන්ට මම කතා කරනවා කියලා කියන්නේ කලින් දවසේ ලෙසන්ස් දෙකේ දැනුම ඔයාලඟ තියෙනවා. මම එහෙම හිතන් කතා කරන්නේ. එහෙනම් යම්කිසි දරුවෙක් ඉන්නවා නම් මේ වෙලාවේ මම නැවත මතක් කරනවා කලින් දවස් දෙකේ ලෙසන්ස් දෙක බලන්න නැතුව ජොයින් වෙලා ඉන්නව නම් පුතා මේ ලෙසන් එක බලන්න එපා. ටක් ගාලා ගිහලා මේ පැය දෙක වෙන් කරන් ඒ ලෙසන් එක බලන්න. ඊට පස්සේ ඔයා මේ ලෙසන් එක රෙකෝඩඩ් ලෙසන් එක විතර බලන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. ගොඩක් ආදරේ මම දන්නවා ඔයා ගොඩාරියක් බලාපොරොත්තු තියාගන්න. ගොඩාරියක් කෝප්ස් තියාගෙන මේ කෝස් එක ජොයින් වෙන්නේ. දැන් හොඳ ස්ටාර්ට් එකකුත් තරම් තියෙනවා. හොඳ ආරම්භයක් කරන් තියෙනවා. අවංකව මට කියන්නකෝ අද මට කතා කරන්න ඉඩ දෙනවද ඔයා? ඇත්තටම මට කියන්නකෝ කලින් දවස් දෙකේ ලෙසන්ස් දෙක හොඳට බලාගෙන මාර සූදානමකින් ඉන්නවද කියලා ඔයා? අත උස්සන්න එහෙම කට්ටිය. සර් මම කලින් දවසේ ලෙසන්ස් දෙක බැලුවා. මම රෙඩි වෙලා ඉන්නේ. සර් පටන් ගන්න වැඩේ. මට ඕන සර් අද පැය දෙකේ දැනුම කොටෝරියක් කරන් යන්න. සුපිරි ගොඩාරියක් අය එහෙමයි. විශාල පිරිසක් සුපිරි විශාල පිරිසක් අත උස්සලා තිනවා. රෙකෝඩ් ලෙසන්ස් බලන ඔයා මම දන්නවා කලින් දවසේ ලෙසන් එක බලලා ඉන්නේ කියලා. සමහර අයට ඉවසගෙන ඉන්න බෑ. ඉක්මනට සර් මට ඉක්මනට මේක කරන්න ඕනේ. හොඳයි. එන්න වැඩේ පටන් ගන්න හදා. රයිට් වැඩේ පටන් ගන්න හදා. එන්න. එහෙනම් මම ඔයාට කියනවා අද මේ පැය දෙක ඔයා සීරියස් හිටියා කියලා කියන්නේ වෙන මොකවත් ඕන නෑ. ලොකු දරුවක් කරන් යන්න පුළුවන්. ලොකු දරුවක් කර යන්න පුළුවන්. එන්න වැඩේ පටන් ගන්න. කිසි කෙනෙක් කිසි දෙයක් දැන් ලියන්න එපා. මුකුත් ලියන්න එපා. දාන්න පොත පැත්තකට. දැම්ම සර්. හරි. එහෙනම් මං කියන දේ අහගෙන ඉන්න. right? මං කියන දේ අහගෙන ඉන්න. මුකුත් ලියන්න බෑ. හරි. ඉංග්‍රීසි වල ටෙන්සස් 12ක් තියෙනවා. ඉංග්‍රීසි වල ටෙන්සස් 12ක් තියෙනවා. ඒ ටෙන්සස් 12 තමයි ක්‍රියාපදයකට අරගෙන මම මෙහෙම පෙන්නුවේ. මතකයිද ඔයාලට? මං කිව්වා go කියන ක්‍රියාපදේ මෙහෙම ගන්න පුළුවන් ඉන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? go කියන ක්‍රියාපදේ ගන්න පුළුවන් කො මේ විදිහට. ඊට පස්සේ මොකද වෙනවද කිව්වේ? ඊට පස්සේ මං කිව්වා go කියන ක්‍රියාපදේ අරගෙන ඒක මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඔන්න go කියලා ගත්තා. ඒක past tense එකකට ගත්තා අපි මෙහෙම වෙන්නේ කියලා. මතකද? ඊට පස්සේ මං කිව්වා මේ go කියන ක්‍රියාපදේ ඔයාට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මතකද එහෙම කිව්වා? right. මතකයි එහෙම කිව්වා? right. එහෙනම් ඔන්න ඔය විදිහට පොඩ්ඩක් මේ පෙන් එක පොඩ්ඩක් change කරගන්නකම් පෙන් එක පොඩ්ඩක් change කරගන්නකම් ඉන්න පුතාලා. right. පෙන් එක change කරගන්නකම් ඉන්න. right. පෙන් එක change කරගන්නකම් ඉන්න. right. එන්න. go කියන ක්‍රියාපදේ මෙහෙම ගත්තා. ඊට පස්සේ මම කිව්ව මොකද? මෙන්න කාර්ය වෙනස්ලා නැහැ. ස්මාර්ට් වෙලානේ. එන්නසෙල් පොඩ්ඩක්. අපරාක්ටි මම බෝඩ් එක චේන්ජ් කරලා තියෙන්නේ. ඒ නිසා මම ගෙන් කරලා ඉන්නේ. ස්මාර්ට් කමේ ඕනේ නැහැ. අපිට ඕන
අපේ කරන දෝන අපේ කරන දෝන අපේ බලන්න මේක මොකද ලියමු කරලා right බලන්න මේක මොකද කියලා වඩා අරමුණයි දකින්න ඉඩම් දෙකක් ගත්තොත් මේක හොඳයි නේ බෝඩ් එක චේන්ජ් කරලා තින්නේ කියන්නේ හරි එහෙනම් යන්න go කියන ක්‍රියාපදේ ගත්තා ඊට පස්සේ ඒක past tense එකට ගියාම when කියලා ගත්තා ඒක future කරාම තමයි පුතේ අපි will go කියලා ගත්තේ එහෙනම් හොඳට මතක තියාගන්න මේ ක්‍රියාපදේ මෙහෙම රටා 12කට වෙනස් වෙනවා ඒ වෙනස් වෙන රටා 12 තමයි tenses 12 කියලා කියන්නේ තේරුණාද ඔයාලට ක්‍රියාපදයක් ගත්තම ඒ ක්‍රියාපදේ පුතා වෙනස් වෙනවා ඒ ක්‍රියාපදේ වෙනස් වෙනවා ඒ ක්‍රියාපදේ වෙනස් වෙනවා වෙනස් වෙන රටා 12කට right මම නැවතත් පිළිවෙල ලියන්න ඔව් හරියට උඩට දාගන්න ක්‍රියාපදයක් ගත්තහම ඒ ක්‍රියාපදේ මෙහෙම රටා 12කට වෙනස් වෙනවා ඒ වෙනස් වෙන රටා 12 තමයි tenses 12 කියලා කියන්නේ තේරුණාද එතකොට ඔයා tenses 12ක් කියලා මතක තියාගෙන ඉන්න ඕන මොකන්ද ක්‍රියාපදයක 62ක් මේ 62 හැම ක්‍රියාපදයකටම පොදුයි go එක ගත්තත් come එක ගත්තත් do එක ගත්තත් cook එක ගත්තත් play එක ගත්තත් වෙන මොන ක්‍රියාපදයක ගත්තත් ඒ ගන්න හැම ක්‍රියාපදයකම රටා 12ක් වෙනස් වෙනවා ඒ වෙනස් වෙන 12 තමයි tenses 12 කියලා කියන්නේ එතකොට දැන් go කියලා කියන්නේ පළවෙනි tense එක ඒක අතීතයට ගියාම දෙවෙනි tense එක ඊට පස්සේ ඒක මෙන්න මෙහෙම හැදෙනවා ඒක තමයි තුන්වෙනි tense එක ඊට පස්සේ අපිට පුළුවන් ඒක මෙන්න මේ විදිහට am is are කියලා ලියාගෙන ක්‍රියාපදේ ing form එකකට ගන්න. ඒක තව හැදෙනවා. මට තාම මේ පෙන් එක නම් එච්චර දුරු නෑ. large වෙලා තියෙන්නේ. ඇයි කියනවා මම කල්පනා කරා. චුට්ටක් විතර large වෙන්න ඕනේ. මට large වෙන්න ඕනේ. right? large වෙන්න ඕනේ. පෙන් කලර් එක change කරලා බලමු. right? right. right. හරි. ගෝයි කොඩා හොඳයි නේ. සුද්ධි කොඩා හොඳයි. හරි. එන්න. එතන මම නැවත මතක් කරනවා ක්‍රියාපදේ රටා 12 තමයි බෝඩ් එක පොඩ්ඩක් වෙනස් කරන චුට්ටක් ආයෙත් නැවත කියන්නේ. ක්‍රියාපදේ රටා 12 තමයි ටෙන්ස් 12 කියන්නේ. වෙන මොකක්වත් හිතන්න එපා. මොකක් හරි ක්‍රියාපදයක් ගත්තම ඒ ක්‍රියාපදේ රටා 12කට වෙනස් වෙනවා. ඒක ටෙන්ස් 12. ඔන්න මේ තමයි පළවෙනි ටෙන්ස් එක. මේක තමයි දෙවෙනි ටෙන්ස් එක. මේක තමයි තුන්වෙනි ටෙන්ස් එක. මේක තමයි පුතේ හතරවෙනි ටෙන්ස් එක. මේක තමයි හතරවෙනි ටෙන්ස් එක. ඔන්න ඔය විදිහට වෙනස් වෙන එක තමයි හතරවෙනි ටෙන්ස් එක කියලා කියන්නේ. හරිනේ? පස්වෙනි ටෙන්ස් එක කියලා කියන්නේ පස්වෙනි ටෙන්ස් එක කියන්නේ මෙන්න මෙතනට was were කියලා ඇවිල්ලා ක්‍රියාපදේ ing form එකට එන්නේ. ක්‍රියාපදේ ing form එකට එන්නේ. right? කොහොම ඇවිල්ලා කොහොම වෙන්නේ. එතකොට මෙන්න current tense එක මෙන්න දෙවෙනි එක මෙන්න තුන්වෙනි එක මෙන්න හතරවෙනි එක මෙන්න පස්වෙනි එක. මෙතනම පහක් තියෙනවනේ. right? මේ පළවෙනි හැඩයට අපි කියනවා simple present tense. මම අහලා තියෙනවා සර් tenses වලට එහෙම කියනවා කියලා. simple present tense කියන්නේ ක්‍රියාපදේ ඔය හැඩේ තිබ්බම. so එතකොට මේක simple past tense ද? ඔව්. මේක simple future. මේක present continuous. මේක past continuous. හරි. හරි නේද? එහෙනම් tenses කියලා කිව්වොත් බය වෙන්න දෙයක් නැහැ. simple present tense කියන්නේ නිකන් ක්‍රියාපදේ ගත්තොත්. ක්‍රියාපදේ අතීත කරොත් ඒක simple past. ක්‍රියාපදේ වලට will දැම්මොත් ඒක simple future. ක්‍රියාපදේ am is එක ing කියන්නේ present continuous. was එක ing form එකක් ගන්න past continuous වල. ඒ නම් වලින් දැන් නෙමෙයි. තේරුණා නේද? දැන් මම එහෙනම් වාට කියනවනේ. මම වාට කියනවා වෙන්න මෙහෙම. කොහොමද? මෙහෙම කොත් will be සමග ක්‍රියාපදයේ ing ගත්තොත් will be දැන් ක්‍රියාපදයේ ing කොහොමද ගත්තොත් will be සමග ing ක්‍රියාවක් ගත්තොත් ඒක future continuous කියලා එකට කියන්නේ right අපෝ කැපින් මම ආයෙ වෙන්නම් ටිකක් ඕනේ දුරකට මම දන්නේ මේ අකුරයි
right ඔන්න එහෙනම් will be ක්‍රියාව ing will be ක්‍රියාව ing right will be එකට ක්‍රියාව ing right will be ගත්ත ක්‍රියාව ing ගත්තා එහෙනම් මේක future continuous right මතකයි නේද කතාටි කොහොමද කියලා right simple present simple past simple future present continuous past continuous ඊළඟ එක future continuous හරිනේ ඊළඟ එක මොකක්ද සර් අපි පොතක් ටිකක් දාලා වෙයි කරමු have එකක් එක්ක එහෙම නැත්නම් has එකක් එක්ක ඔයාගේ verb එක pp ගන්නවා නම් go එකෙන් නම් gone pp ගන්නවා නම් ඒ tense එකේ නම තමයි present perfect එකක් have එකත් එක්ක verb එක pp අවස්ථාවක් ගන්නවා නම් ඒකට කියන්නේ past perfect අපි කියමුකෝ පුතේ will have එකත් එක්ක verb එක pp ගන්නවා නම් මේකට කියනවා future perfect කලින් lesson එක බලලා තියෙනවනේ කිව්වේ මේවා කියනකොට තේරෙන්න ඕනද pp කොහොම කල්පනා කරන්න ඕනේ නැන්නේ මේ මොකද්ද pp කියන්නේ කලින් දවස් lesson එකේ කිව්වා pp කියන්නේ past participle of the verb එකේ third form එක කියලා මේ කියන්නේ ක්‍රියාපද ලයිස් පුරක් ගත්තම අවස්ථාව තුනක් වෙනම කිව්වනේ ඒ තුනේ තුන්වෙනි අවස්ථාව තමයි pp කියන්නේ හරිනේ නැවත මතක් කරනවා බලන්න simple present simple past simple future present continuous past continuous ඊළඟ මොකද future continuous present perfect past perfect future perfect හරිනේ ඊට පස්සේ ආපහු හැදෙන පුතා ටෙන්ස් එක have has එනවා මෙතනට been එනවා හැබැයි දැන් verb එක ing මේක present perfect continuous ඊට පස්සේ ආයෙ එකක් එනවා had එකත් එක්ක been කියලා ing form තමයි පිටෙන්නේ මේක past perfect continuous ඊට පස්සේ ආපහු වෙන එකක් පුතා will have කියලා been කියලා verb එක ing මේක future perfect continuous 12 ඉවරයිනේ ඔය 12ට බායලා හරි දුවල ගිහිල්ලා ගන්න ගස ඔයාගේ පොත ගන්න පොත ගන්න grammar and sentences කියන book එක ගන්න grammar and sentences කියන book එක ගන්න හැමෝම grammar and sentences කියන book එක ගන්න හැමෝම right grammar and sentences කියන book එක ගන්න හැමෝම right grammar and sentences කියන book එක ගන්න right ගත්තද ඔව් සර් මම ගත්තා හරි grammar and sentence book එක ගත්තා නම් දැන් මම කියන එක ලියන්න උදාහරණ දෙන්නත් නැහැ මොකද සර් ඔයා කියන්නේ මම කියන්නේ මෙන්න මේක එන්න දැන් අපි tense එකේ නමයි උදාහරණයකට ක්‍රියාපදේ tense එකේ නමයි උදාහරණයකට ක්‍රියාපදේ හැඩයයි tense එකේ නමයි උදාහරණයකට ක්‍රියාපදේ හැඩයයි රටා 12ට පිළිවෙලට ලියලා ගන්න ඔය කී එකක් විතර යතුරක් තියාගන්න ඊට පස්සේ මම ගේම ගන්න හරි එහෙනම් හැමෝම ලියන්න මම මේ කියන විදිහට හොඳ record lessons බලන්න බබෝ ලියන්න number 1 කියලා දාන්න යන්න සර් හරි දැන් ලියන්න පළවෙනි tense එකේ නම මොකද පුතා පළවෙනි නම right පොඩ්ඩයි නේ number 1 කියලා දාන්න දැන් ලියන්න පළවෙනි tense එකේ නම right පළවෙනි tense එකේ නම ලියන්න මොකද්ද මෙන්න tense එකේ නම simple present ඔය තියෙන්නේ simple present ලියන්න tense එකේ නම ලියන්න simple present tense එකේ නම ලියන්න simple present tense එකේ නම ලියන්න simple present උදාහරණයක් විදිහට ගත්තොත් මොන වගේද ගන්නෙ මෙන්න මේ වගේ go කියන ක්‍රියාපදේ නැත්නම් do කියන ක්‍රියාපදේ නැත්නම් speak කියන ක්‍රියාපදේ අන්න එහෙම ලියන්න නැත්නම් cook කියන ක්‍රියාපදේ අන්න එහෙම ලියන්න හරිනේ
හා හැමෝම ලියන්න. ටෙන්ස් එකේ නම මොකක්ද හැමෝත් කියන්නේ මොකක්ද? ටෙන්ස් එකේ නම මොකක්ද හැමෝත් කියන්නේ සිම්පල් ප්‍රසන්ට්. ටෙන්ස් එකේ නම සිම්පල් ප්‍රසන්ට්. ක්‍රියාපදයේ හැසිරෙන ආකාරය ඕම නිකන් ක්‍රියාපද ටික. ටෙන්ස් එක සිම්පල් ප්‍රසන්ට් ක්‍රියාපද ඔය විදිහට ලියලා යන්න. හරිනේ? මේ සම්බන්ධ වැඩිදුරටත් කතා කරමු අපි ඉස්සරහ. හරි. ඊට පස්සේ පුතේ number 2 දාලා ලියන්න. ඊළඟ ටෙන්ස් එකේ නම මොකද්ද? ඊළඟ ටෙන්ස් නම ලියන්න. මෙන්න ඊළඟ ටෙන්ස් එකේ නම. simple past tense. ඊළඟ ටෙන්ස් එකේ නම ලියන්න. simple past. simple past. simple present කියලා ලිව්වා නිකන් ක්‍රියාපද ටික ලියන්න. ඊට පස්සේ simple past ලිව්වා. දැන් මොකද වෙන්නේ? දැන් මේ හැම ක්‍රියාපදයක්ම අතීතයෙන් එන්නේ දැන් පුතේ. අන්න බලන්නකෝ. do නෙවෙයි did. go නෙවෙයි when. speak නෙවෙයි spoke. අන්න හරියි. cook නෙවෙයි cooked. cook නෙවෙයි cooked. ලියාගන්න හැමෝම. හැමෝම ලියාගන්න. right හැමෝම ලියාගන්න. right හැමෝම ලියාගන්න. හැමෝම ලියාගන්න. right හැමෝම ලියාගන්න. හැමෝම ලියාගන්න. right හැමෝම ලියාගන්න. හරිද? හරිද? හරි. ලියගොත. හරිනේ? simple present කියලා ලිව්වා නිකන් ක්‍රියාපද ටික ලිව්වා. simple past ලිව්වා නිකන් අතීත ක්‍රියාපද ලිව්වා. හරි සර් ඒකත්. දැන් ලියන්න පුතාගේ ඊළඟ එක මොකද ඊළඟ එක? ඊළඟ එක වාලියන ටෙන්ස් එක නම් simple future. ඊළඟ එක simple future ද සර්? ඔව්. simple future. අපුරු පොඩ්ඩක් වෙනස් නේ බෝඩ් එක පොඩ්ඩක් වෙන ඊහටි කර බෝඩ් එක නේ පොඩ්ඩක් වෙනස් නේ. ඒකම හදාගන්න ඉලවසෙද්දි අපුරු ඒකයි නිකන් හතරක් වෙලා තියෙන්නේ. ගම දවසේ වුණ නැහැ නේ. right 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 simple future කිව්වම මොකක්ද සර් ලියන්නේ? simple future කිව්වම will එක දැම්මා ක්‍රියාපදයේ දැම්මා. go නෙවෙයි will go. do නෙවෙයි will do. speak නෙවෙයි will speak. speak නෙවෙයි will speak. එහෙම ලියන්න හැමෝම. එහෙම ලියන්න හැමෝම. speak නෙවෙයි will speak. right simple present කිව්වම නිකන් ක්‍රියාපද ලියන් යන්න. simple past කිව්වම ක්‍රියාපදේ past tense එකෙන් ලියන්න. simple future කිව්වම will එක දාගෙන ලියන්න. record lessons බලන්න බබෝ. right so ඊළඟ tense එක මොකක්ද? ඊළඟ tense එක තමයි පුතා ඊළඟ tense එක තමයි මොකක්ද? ඊළඟ tense එක තමයි මෙන්න මේක. හරි සර්. present continuous කියලා කියන්නේ. present continuous. ඔව්. present continuous ඊළඟ tense එකේ නම. present continuous. present continuous කියලා කියන්නේ ඊළඟ tense එකේ නම. present continuous. present continuous. present continuous. ඒකෙදී එන්නේ කොහොමද? ඒකෙදී එන්නේ am is are එනවා ඊට පස්සේ ක්‍රියාපදයේ ing form එකට හැරෙනවා. එහෙනම් am is are going, am is are doing, am is are speaking, am is are cooking ඔය විදිහට තමයි කියන්නේ. ඔක්කොම ලියන්න බැරි ක්‍රියාපද දෙක තුනක් ලියන්න. right present continuous වල කොහොම තමයි එන්නේ. present continuous වෙන්නේ කොහොමද? හරිනේ. present continuous වෙන්නේ කොහොමද? right present continuous වල කොහොම තමයි එන්නේ. ඊළඟ එක ඊළඟ එකේ past continuous නේ.
ලියන්න tense එකේ නම past continuous. ඒකේ රටාව මොකක්ද සර්? ඒකේ පුතා was were එනවා ඊට පස්සේ ක්‍රියාව ing රටාවට එනවා. was were එනවා ක්‍රියාව ing රටාවට එනවා. past continuous was were එනවා ක්‍රියාව ing රටාවට එනවා. was were ing රටාව. was were ing රටාව. ඊට tense එකේ නම ලියන්න පුතා future continuous. future continuous කියලා ලියන්න. ඒක කොහොමද සර් එන්නේ? will be ඇවිල්ලා ක්‍රියාව ing වෙනවා. will be going, will be doing, will be speaking, will be cooking ඔන්න ඔය විදිහට එනවා. හරි. දැන් සර් මට තේරෙන්නේ ගොනාට වගේ. එකනේ කියන්නේ. Right. Right. ඔන්න tenses කීයක් වෙනවද මෙතන? 6ක් තියෙනවා 6ක්. tenses 6ක් තියෙනවා. Right? tenses 6යි. tenses 6යි. tenses 6යි. tenses 6යි. tenses 6යි. හරි නේද? tenses 6යි. tenses 6යි. පොඩ්ඩක් බෝඩ් එක ෂට් ඩවුන් කරලා ගන්න පොඩ්ඩක්. tenses 6යි. tenses 6යි. දැන් කල්පනා කරන්න බලන්න. ඇත්තටම අපි මේක දැන් මේ පටලවගෙන ඉන්න ඕනේ නැහනේ. simple present කිව්වම නිකම් ක්‍රියාපදේ අරගෙන යන්න. හොඳේ? go, come, do, speak, play, eat, meet, drink. නිකම් ක්‍රියාපදේ කරලා යන්න simple present කිව්වම. simple past කියනකොට ඒ හැම ක්‍රියාපදයෙන් past tense කරන්න ඕනේ. go නෙමෙයි went, do නෙමෙයි did. හරිනේ? come නෙමෙයි came, speak නෙමෙයි spoke. ඔය විදිහට ගන්න තියෙනවා. තේරුණා නේද? simple future කිව්වම හැම ක්‍රියාපදයකම will එකක් තියන්න ඕනේ. go නෙමෙයි will go, do නෙමෙයි will do, come නෙමෙයි will come, cook නෙමෙයි will cook, play නෙමෙයි will play. තේරුණානේ? present continuous කිව්වම හැම ක්‍රියාවක්ම ing වෙනවා මුලට am is are තියෙනවා. go නෙමෙයි am is are going, do නෙමෙයි am is are doing, speak නෙමෙයි am is are speaking, cook නෙමෙයි am is are cooking. තේරුණානේ? past continuous කිව්වහම was were එක ing ක්‍රියාවක් කියනවා. was were එක ing ක්‍රියාවක්. past continuous කිව්වම was were එක ing ක්‍රියාවක් එන්නේ එතකොට. was were කියලා එනවා ing ක්‍රියාව. was going, were going, was doing, were doing. ඔය විදිහට තේරුණා නේද? ඔය රටාව 12නේ මතක තියාගන්න තියෙන්නේ. simple present කිව්වම නිකන් ක්‍රියාපදයක තියෙනවයි කියනවා. simple past කිව්වම ක්‍රියාපද අතීත වෙනවයි කියනවා. simple future වුණාම ක්‍රියාපදෙ වලට will එකක් දාගෙන එනවා මිස්. present continuous වුණාම am is are ing ක්‍රියාවක් ගෙනියනවා. past continuous වුණාම was were එක ing ක්‍රියාවක් ගෙනියනවා. future continuous කිව්වම will be එකත් එක ing ක්‍රියාවක් ගෙනියනවා. that's all. එච්චරයි. හරිනේ? හරි. ඊට පස්සේ present perfect කියලා කිව්වම මෙන්න බලන්න present perfect. present perfect. present perfect කිව්වම කරන්නේ මොකක්ද දන්නවද? have has එක. have හරි has හරි වෙනවා. verb මොකද වෙන්නේ? pt රටාවකට ගන්න. ඒ කියන්නේ has have ලියන්නේ gone කියලා ලියන්න එතන. have has gone. එහෙම ලියන්න. have has gone. have has gone. අනේ ලියන්න. right? have has gone. present perfect එකේ වම විතර ලියන්නේ. have කියලා ලියන්න පුතා. has කියලා ලියන්න. ඊට පස්සේ ලියන්න go නෙවෙයි gone කියලා.
have has gone, have has done, have has spoken. දෙකක් තියෙනවා have has දෙකක්. ඒක වචන බහුව වචනනේ. ඊළඟට අන්න හරිය. past perfect කියලා ලියන්න. ඒක පුතා ලියන්න had එකත් එක්ක verb එකේ pp අවස්ථාව ඔන්න ඔහම ලියන්න. had gone. right? present perfect එකේ have has gone, past perfect එකේ had gone, had done, had given, had cooked. ඔය විදිහට එන්නේ. ඊට පස්සේ ලියන්න පුතා future perfect කියලා. future perfect කියලා ලියන්න. future perfect. future perfect. ඒක ලියන්නේ මොකක්ද? ඒකේ will have කියලා ලියලා පුතාගේ verb එක pp ගන්න. will have gone, will have done, will have cooked. ඒ වගේ ගන්න. එකක් ලියන්න. right? will have cooked. right? will have cooked. will have cooked. හරිනේ? will have cooked. දැන් නවයයි. ඔකක් ලියාගන්න මම කියන්නේ. දැන් නවයයි. දැන් නවයයි. දැන් නවයයි. හරිනේ? හරි. හිතන තරම් අමාරු නෑ. හරිම තැනින් අල්ලගත්තම එගේම ගහන්න පුළුවන්. හරිම තැනින් අල්ලගන්න නැතුව තමයි අපි හිතන්නේ අයියෝ තේරෙන්නේ නෑ බෑ මේකට දාන්න බෑ කියලා. ඒකෙම එකක් නෑ. මෙහෙම එකක් නෑනේ. නෑ නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ පුතා. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. සර් කෑ ගන්න තින්න පේම එකක් නෑ කිය. මේකක් නෑනේ තේරෙන්නේ කිය. මේකක් නෑ. හරි. දැන් හටානාවය. ඊට පස්සේ ඉන්න ඊළඟට කියලා දෙන්න. ඊළඟ ටෙන්ස් එකේ නව පුතා ලියන්නේ මෙන්න මෙහෙම නේද? present perfect continuous. කොහොමද එන්නේ? present perfect continuous. ඕකෙදි ගන්න රටාව තමයි as කියලා එනවා. දැන් been කියලා එකකුත් එනවා. අන්න ඊට පස්සේ පුතාගේ verb එක ing රටාවට ගන්න ඕනේ. have been going, has been going, have been working, has been working. එහෙම තමයි ගන්න. හරි. හරිද? present perfect continuous. ඊළඟ ටෙන්ස් එක ඊළඟ පුතේ past perfect continuous. ඔව්. අම්මෝ නියමයි සර්. had ගත්තා, been ගත්තා, ඒකෙත් verb එක ing. had been going, had been doing, had been cooking, had been working, had been playing. හරි හරි සර් මම ලගත්තා. අවසාන මොහොත මාගේ future continuous, future perfect continuous එක ලියන්න. future perfect continuous. හරි සර් future perfect future perfect continuous. හරි සර් මම ලගත්තා. future perfect continuous. future perfect continuous. future perfect continuous. Right. කෑ ගන්න එක වින්න මොකද රටාව මේකේ ඔන්න එහෙනම් කතාවක් ගන්නකෝ will have been කියලා පුතාගේ verb එක ing වෙනවා එතන will have been ing will have been ing කියලා පුතා will have been ing will have been ing දැන් රටා 12යි tenses වලින් නම් 12ක් දැන් තියෙනවා වෙනදව දැනන් හිටියේ නැහැ දැන් පිළිවෙලට දැනන්නේ වැඩි හරි
හරි. දැන් අත් උස්සන් ඉන්න කට්ටිය අත් පහළ දාන්න. රෙකෝඩ් ලෙසන්ස් බලන අයට මේ කිව්වේ. රෙකෝඩ් ලෙසන්ස් බලන අයට මේ කිව්වේ. අත් උස්සන් ඉන්න කට්ටිය අත් පහළ දාන්න බලන්න. හ්ම්. හරි. දැන් මම මේ කියන වැඩේ ඔයාලට පුළුවන් ද බලන්න ඕන හැබැයි. right? පුළුවන් ද බලන්න? ඔව්. මම මේ කියන වැඩේ ඔයාලට පුළුවන් ද බලන්න. පුළුවන් වුණොත් වාව්වක් පුතා. වාව්වක්. වාව්වක්. ඔව්. හරි. දැන් අපි ඉස්සෙල්ලාම ටෙන්සස් 12ට කියන නම් 12 මතක තියාගමු. මම ඔයාලට මෙන්න මෙහෙම සුපිරි ක්‍රමයක් කියලා දෙන්න. රෙකෝඩ් ලෙසන්ස් බලන්න බබෝ. මෙහෙන් පොඩ්ඩක්. රෙකෝඩ් ලෙසන්ස් බලන්න. හැම දවසකම ලෙසන්ස් ටික ඔයාලට එවනවනේ. ඔයා පිළිවෙලට බලන්න. පළවෙනි දවස්, දෙවෙනි දවස්, තුන්වෙනි දවස්, ඊට පස්සේ හතරවෙනි දවස් පිළිවෙලට බලන්න. කිසි ප්‍රශ්නයක් නෑ ඔයාට. පිළිවෙලට ලෙසන්ස් ටික එනවා. පිළිවෙලට බලාගෙන යන්න. හරි. දැන් මම ඔයාට මේ ටෙන්සස් 12 මතක තියාගන්න ක්‍රමයක් කියලා දෙන්න. නම් වලින් ඉස්සර. ඔය ටෙන්සස් 12ට නම් 12ක් තිබ්බට ඔය නම් 12 හැදලා තියෙන මෙන්න මේ විදියට. මේ බලන්න. ඉස්සෙල්ලම පළවෙනි ටෙන්සස් තුන හැදලා තියෙන විදිය මම ඔයාලට කියන්න. මෙන් ක්‍රියාවෙන් මේක හැදලා තියෙන්නේ. මේ වචනේ එකතු කරලා නේ. simple present ඔය පළවෙනි ටෙන්ස් එකනේ පුතා. ඊට පස්සේ ටෙන්ස් එක simple past. ඊට පස්සේ simple future. බලන්නකෝ. ටෙන්ස් තුනක් තියෙනවනේ එතන. simple present, simple past, simple future. මේ මෙයාකින් හැදලා තියෙන්නේ. ටෙන්සස් තුනයි එතන. simple present, simple past, simple future. ඔව් නේ. ඔව්. ඊට පස්සේ හැදලා තියෙන්නේ බලන්න. ඊළඟ ටෙන්සස් තුන හැදලා තියෙන්නේ present ඊට පස්සේ තව වචනයක් ගන්නවා. past ඊට පස්සේ වචනයක් ගන්නවා future. ඔහොම ඇවිල්ලා මෙන්න මේ තුන් දෙනාට එකතු කරනවා මෙන්න මෙයා. තේරුණාද? පළවෙනි ටෙන්සස් තුන මේ තියෙන simple present, simple past, simple future. ඊළඟ ටෙන්සස් තුන present continuous, past continuous, future continuous. අඩුවසල ටෙන්සස් හයක් දැම්මට පුළුවන්. මෙහෙම කරලා මතක තියාගන්න ටෙන්සස් 6කට කියන නම් මේ simple present, simple past, simple future. හරි. present continuous, past continuous, future continuous. හරි. ඔන්න ඊළඟට මෙන්න මේ වචනේ ගන්නවා ආපහු. මෙන්න මේ වචනේ ගන්නවා ආපහු. මෙන්න මේ වචනේ ගන්නවා ආපහු. මේ වචන තුනම. මෙතන ඊට පස්සේ දාන්න මොකද බලන්න පුතා. අන්න හරි. present perfect, past perfect, future perfect. දැන් ටෙන්සස් කීයක් පුළුවන්ද බලන්න. මෙන්න ටෙන්සස් 3යි, මෙන්න ටෙන්සස් 3යි, මෙන්න ටෙන්සස් 3යි. 9ක් පුළුවන් නේ. 3යි 3යි 3යි. දැන් මතකෙන් කියන්න බැරිද ටෙන්සස් 9ක්? මෙන්න simple present, simple past, simple future කියන්නේ. ඊට පස්සේ present continuous, past continuous, future continuous කියන්නේ. present perfect, past perfect, future perfect කියන්නේ. දුන්නානේ සර්. අනිත් ඉතුරු තුනක් කියලා දෙන්න. හා. ඉතුරු තුනක් මේ පද තුනෙන් හැදෙනවා. මේ බලන්න. මේ බලන්න. මෙන්න. present, past, future කියන පද තුන ගන්නවා. අරගෙන මේ වචනයත් එකතු වෙනවා. ඒකට continuous කියන වචනයත් එකතු කරනවා. දැන් මේකෙදි මේ present perfect විතරයි, past perfect විතරයි, future perfect විතරයි. මේකෙදි ඒක කියන ගමන් තව වචනයක් වැඩි කරගන්න එක. present perfect continuous, past perfect continuous, future perfect continuous. මේකට දැන් මොකෝ කියන්නේ? අම්මා පල්ල කියන්නකො දැන්. ඔයාට S2 පියාගෙන බෝඩ් එක දිහා බලන්න නැතුව මේ ටෙන්සස් 12ට කියන නම් 12 මෙහෙම කියන්න පුළුවන් නම් ඔයා ඇත්තට මේ කෝස් එකේ තුන්වෙනි දවසේ පළවෙනි පැය වාගේ ගත්ත මහා දැනුමක් වෙනවාමයි. රෙකෝඩ් ලෙසන්ස් බලන්න බබෝ මට කියන්න අවංකවම. ඔන්න ඔයාට තුන්වෙනි දවසේ මම පැය භාගයක් දැන් ඔයාට උගන්වලා තියෙනවා. පැය භාගයක් මම ඔයාට උගන්වලා තියෙනවා. පැය භාගය තුළත ඔයා දැනගත්ත මේ දේවල්. අවංකව අතුස්සන්න රෙකෝඩ් ලෙසන් ලයිව් ජොයින් වෙච්ච දරුවනේ කිසි ප්‍රශ්නයක් නැතුව
ටෙන්ස් ඔෆ් 12ට නම් 12 මේ බෝඩ් එකේ තියෙන ටික ඔයාගේ ඔළුවේ ඔය විදිහටම තියෙනවද? බෝඩ් එක මැකුවත් ඔයාගේ හිතේ තියෙනවද? මේක මෙහෙම හිමීට පිට ඔසවන්නේ මම ඔයාලට. නියමයි. 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 රෙකෝඩ් ලෙසන්ස් බලන්න බබෝ. කොහමද? එල සර් එල. හරි. ඔන්න එහෙනම් ඔයාලට පුළුවන් මේක මතකෙන් තනියෙන් කියන්න බලන්න. පොඩ්ඩක් සර් ගේ අහන්න පොඩ්ඩක් සර්. simple present, simple past, simple future. හරි. present continuous, past continuous, future continuous. හරි. හරිද? හරි. present perfect, past perfect, future perfect. හරි. present perfect continuous, past perfect continuous, future perfect continuous. සුපිරියක් නේ. හරි. අනේ තාචුට්ටක් ඉහළට යමුද අපි? තව ඉහළට? ඔව්. අනේ තරහ නැතුව මං කියන දේම කරන්නකො ඔයාලා හැමෝම පුතා. මෙතන වැඩිහිටියයි කිවිලුත් ඉන්නවා, පොඩි ළමයිත් ඉන්නවා, ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒ වුණාට මං කියන දේම කරන්නකො. මාර්ගයේ මං පුතා. අනේ ඇත්තටම කියන්නේ මගේ කෝස් එකකින්ද කියනෝ නෙවෙයි. අවංකවම කියන්නේ මගේ කෝස් එකකින්ද කියනෝ නෙවෙයි. මේක පාට කෝස් එකක් තමයි. බහැල කරන්න ඕන හැම කෙල්ලෙක්ම කොල්ලෙක්ම. ඇත්තට අවංකව කියන්නේ මගේ කෝස් එකේ මට ඉතින් ආයෙ ලොකමක් කියන්න දෙයක් නෑ. මම ඉතින් ගේමක් කරලා ඉවරයිනේ. මං ගැන අගැන්නිකෙම කියන්න දෙයක් නෑ. ඉතින් බලන්නකෝ. මගේ පේජ් එකට ගිහිල්ලා මම ගේමක් ගහලා තියෙන්නේ. ආයෙ මට වැඩක් නෑ. ඒකට මේකට කෝස් එකකට කරගන්න නම් බහැල කරගන්න. මම තව අදියරක් වාව ඉස්සරට ගන්න හදනවා. ඊ මොකද්ද? දැන් ඔයා කිව්වේ ටෙන්ස් එකේ නමන මෙහෙම 12. ඔව්. දැන් ටෙන්ස් එකේ නමයි ඒකට උදාහරණ ක්‍රියාවකුයි කියනවා. ඒ කියන්නේ තේරුන්නේ නැහැ. simple present උදාහරණ ක්‍රියාපද කියන්නේ. නිකන් ක්‍රියාපද ටිකක් කියාගෙන යන්න. simple present go, come, to, speak, cook. අන්නේව. simple past දැන් ක්‍රියාපදවල අතීත ටිකක් කියාගෙන යන්න. did, came, cooked, played අන්නේ වගේ. මම verb list එකක් දෙනවා හෙට. simple future වලට උදාහරණ කියාගෙන යන්න. හැම ක්‍රියාපදයකටම will කියලා කියන්නේ. will go, will do, will come, will play, will cook. හරි. present continuous උදාහරණයක් දෙන්න. and is එක ing ක්‍රියාපද පිළිතුරු and is are going, and is are doing, and is are working. past continuous උදාහරණ කීපෙමන්දී was were ing ක්‍රියාපද කීපෙමන්දී was were doing, was were going, was were working. future continuous උදාහරණ කියන්න බලන්න. will be ing ක්‍රියාපද කියන්න. will be doing, will be going, will be working, will be cooking. අම්මෝ මාරු මේ කන්ටිනියස් කියන්නේ කියනකොට හැමතිස්සෙම ගන්න මේවා හොඳද කන්ටිනියස් කියවම හැමතිස්සෙම ing කියලාද ගන්නෙ present perfect එක උදාහරණ perfect කියනකොට මතක තියාගන්න perfect tense වලදී ගන්න කියාපදේ මෙන්න මේ අවස්ථාව PP අවස්ථාව ගන්න හොඳේ present perfect නම් present form have has gone. Have has PP. Past form had එකට ගන්න had PP වෙන. Future form will have ගන්න PP ගන්න එක. Present perfect උදාහරණද? Have has gone. Have has done. Past perfect උදාහරණ had gone, had done, had worked. Future perfect උදාහරණ will have gone, will have done, will have worked. Jadi ibaratnya mana? මේකට උදාහරණ හරිද? present වෙලා perfect වෙලා continuous වෙන්න ඕනනේ. ඔව්. continuous කියවම කොහොමද ing ක්‍රියාපද වෙන්නේ? ඔව්. continuous කියවම හැමතිස්සම ing ක්‍රියාපද වෙන්නේ. මේකලා මේ present කියනකොට have has දාන්නට ඊට පස්සේ අමතරව been දාගන්න. මේකෙන් had එක දාගන්නට been දාගන්න.
will have දාගන්න been දාගන්න ing ක්‍රියාපදයක් කියන්නේ. එහෙනම් මෙතන ඉන්නේ present perfect continuous කිව්ව මොකද? have නැත්නම් has been going. has been doing. නැත්නම් have been going. have been doing. මෙතන කියන්නේ had එක දාගන්න මේ විදිහට. had been doing, had been going, had been cooking, had been working. මෙතන කියන්නේ will have been doing, will have been going, will have been cooking. මොකෝ කියන්නේ? ඊට ආදුරේ ටෙන්සස් වල නම් 12යි ක්‍රියාපදේ 66 ඔක්කොම ඉවරයි. වාව් නේ. ඔව්. එහෙනම් අපි තව ඉදිරියට අදියා යමු. හරිනේ? නෝට් එකේ දැන් තියෙන මොකද්ද? ටෙන්ස් එකේ නමයි උදාහරණය. ටෙන්ස් එකේ නමයි උදාහරණය. එතන දැනට තියෙනවා. මම එහෙනම් ඔයත් එක්ක යනවා ඉස්සරහට. මම කලින් දවසේ වගේ ප්‍රශ්න වගේක් ඇහුවා මතකද? කලින් දවසේ සෝරකේ ප්‍රශ්න ඇහුවද බා? මම අහුව ප්‍රශ්න. උනතුරු ඇහුවේ. මම ඇහුවා යාදී මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්. ටෙන්සස් 12ක් තියෙනවා කියලා පෙන්වුවා ලියලා. ටෙන්සස් 12ක් කියලා පෙන්වුවා මෙන්න මෙහෙම ලියලා. ටෙන්සස් 12යි. මේ 12න් 6ක් මොනවාද? 12න් 6ක් මොනවාද පුතේ? 12න් 6ක් මොනවාද? ඔන්න මට උත්තර දෙන්න. 12න් 6ක් මොනවාද? ing. And is ing, was ing, will be ing. And is ing, was ing, will be ing. ඊට පස්සේ have been, has been ing, had been ing, will have been ing. ing අයිගා. ඊට පස්සේ PP අවස්ථාවල් කීයක් තිබුණද? 3යි. PP අවස්ථාවල් 3යි. මොනවාද ඒ අවස්ථාවල් 3? have, has PP, had PP, will have PP. මේ 6යි මේ 3 එකතු කරාම ඒ කියන්නේ ing රටා 6යි PP රටා 3 එකතු කරාම ටෙන්සස් 9යි. 12ට වෙච්ච දේ කිව්වේ මම එදා. 9යි. 10 11 12 වෙන්න 3ක් අඩුයි. ඒක තමයි simple present. නිකන් ක්‍රියාපදයක් කිව්වේ. ඒක තමයි simple past. තේරුණාද? එකක් තමයි simple present නිකන් ක්‍රියාපදේ. ඊළඟට තමයි simple past මොකද්ද? ක්‍රියාපදේ past. ඊළඟට tense එක තමයි පුතේ simple future ක්‍රියාපදේ ඔන්නම කිව්වේ. මතකද? ඔන්න මම නැවත කියනවා. ඔක්කොම tenses 12යි. 12න් 6ක් ing. 12න් 3ක් pp. මෙන්න ඉතුරු තුන. ඔන්න රට 12. හරිනේ? 6යි 3යි 9යි 10යි 11 12. ඔය tenses 12 තමයි foundation එක. මේ මත තමයි අපි පොඩි පොඩි වදන් හදන් ඉස්සරහට වෙයි යන්න. එහෙනම් අපි ඉස්සරහට යන්න. එන්න. දැන් පුතාට මතකද ඇනිසා කියලා වචන තියෙනවා. was were කියලා තියෙනවා. have has කියලා තියෙනවා. ඇයි ඒ වචන දෙක තුන තියෙන්නේ? මොකද? ඒක වචන බහු වචන මත තමයි තීරණය. දැන් මට කියලා පෙන්නන්න ඔයා ඔන්න ඔතන කණ්ඩායමක් ඉන්නවා and is are. okay. මෙතන කණ්ඩායමක් ඉන්නවා was were. okay. මෙතන කණ්ඩායමක් ඉන්නවා have has. okay. හරිනේ? මට දැන් පෙන්නන්න මෙතනට ගිහිල්ලා මෙයාගේ ඒක වචන කවුද පෙන්නන්නට? මෙතනට ගිහිල්ලා මෙයාගේ ඒක වචන කවුද පෙන්නන්නට? මෙතනට ගිහිල්ලා මෙයාගේ ඒක වචන කවුද පෙන්නන්න? මේව දසකට පුළුවන් වෙන්නේ. මේව වෙන දෙයක් හිතුවේ නෑ අපි. මේ පාඩුවේ හිටියා. වැඩේ අවුල් ගියා. දැන් එහෙම බෑ මේක මුල්ල ඉඳලා ලියන්න ඕනේ මේකට. මට කියන්නකෝ ඉස්සෙල්ලා singular forms පෙන්නන මේ හැම එක්කෙනාගේම singular පෙන්නන මෙතනින් මෙයා ඒක වචනයි මෙතන දිනා අන්න මහණෙමා. මෙතන ඒක වචන මෙයා. මෙතන ඒක වචන වලු මෙයා. හරිනේ? ඉතින් මෙයා කවුද මෙතන එහෙනම්? බහු වචන.
මෙතන බහුවචන මෙයා. මෙතන බහුවචන මෙයා. හරිනේ? තේරුණානේ? මම ආයි කියනවා. මේ රවුන්ඩ් කරලා තියෙන ඒක වචන හැඩ. මෙයාගේ එක වචනේ is, මෙයාගේ එක වචනේ was, මෙයාගේ එක වචනේ has. families තුනක් ඉන්නේ. මේ family එකේ එක වචන is, මේ family එකේ එක වචන was, මේ family එකේ එක වචන has. මේකේ බහුවචන are, මේකේ බහුවචන were, මේකේ බහුවචන have. පරිලෙන් කියනවා නේද? am කියන කෙනා මෙතන සුවිශේෂී. එයා ඉන්නේ I එක විතරයි. හොඳේ? මේ am කියන කෙනා I එක විතරයි එන්නේ. එතකොට am කියන කට්ටියගේ අතීතේ was. හරිනේ? දැන් මම ඔයාලට කියන පොඩි වැඩක්. උතාන්ට මතකද මම ක්‍රියාපදයක් අරගෙන හැඩ 12ට හදාගෙන යද්දී මෙන්න මේ සීන් එක වුණා. ඔන්න දැන් මම ඒක අද ලියනවා අපාව. ඔන්න බලන්න. go. ඒක හැඩයක් නේ. ඔව්. went. ඒක ඊළඟ හැඩයනේ. ඔව්. will go. ඒක ඊළඟ හැඩයනේ. ඔව් සර්. ඔන්න දැන් තමයි ඔයාගේ ඊළඟ ප්‍රශ්නේ මම විසඳන්නේ. ඔන්න ඊළඟ හැඩය. and Lisa go. ඔව් සර්. පහයි. ඊළඟ හැඩය. සර් ක්‍රියාපදේ හැඩගල දාලා ඉන්න ඔව්. හේතුවක් ඇතුවයි ලියා පෙන්නන්නේ මම. ඕකේ සර් කියන්න සර්. අපි ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ මාත්‍රි. ඔන්න has our gone. has gone. ඕකේ. ඊට පස්සේ and the our gone. ඕකේ. ඊට පස්සේ ලියන්න එපා ඒක අකුරක් වස්තරම්. you have our gone. you have our gone. Okay. දහවික have as එනවා been එනවා යාවාලි ජීවෙනවා have වෙනවා been වෙනවා යාවාලි ජීවෙනවා ඉතින් මා ලියන්න තමයි ඔන්න ඊළඟට you have වෙනවා been වෙනවා යාවාලි ජීවෙනවා. හරි. ඔන්න රටා 12. ඔන්න රටා 12. දැන් මට කියන්න මේකේ සමහර රටාවල් ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. සමහර රටාවල් වල ඒක වචන බහුවචන ભેදයක් නෑ මල්ලි. මට ඉස්සෙල්ලම කියන්නකෝ ඒක වචන බහුවචන ભેදයක් තියෙන ටෙන්සස් ගන්න කීයද මේ 12? ඒක වචනද බහුවචනද කියලා තෝරන්න වෙන අවස්ථා කරන එක විදිහකට කියනවා. රාය ප්‍රශ්නේ අහන්න සර්. ටෙන්සස් 12 හලකා බලනකොට හරි ඒක වචනද බහුවචනද කියලා අපිට තෝරන්න වෙන ටෙන්සස් ගන්න අහන්න. සමහර ඒක තෝරන්න නැහැ. දුන්නත් උත්තරයක් මම සතුටින්. දුන්නත් උත්තරයක් මම සතුටින්. හොඳට බලන්න. මෙතනට එන්න 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 මෙතනට එන්න. ඒක මොනේ වෙන්නේ? ඔන්න බලන්න මම කියන්න. ඒක වචනද බහුවචනද? ඒක වචනද බහුවචනද ભેදයක් තියෙන දැන් අහන්න. මෙතන ඒක වචන බහුවචන ભેද තියෙනවා. is ඒක වචනයි ආ බහුවචනයි. මම මේ සුපිරිතරකට එන්න හදන්නේ. ඔව් නිකන් කතා කරවත් නැහැ මම. හරි? මෙතන ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. is ඒක වචනයි ආ බහුවචන. මෙතනත් ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. was ඒක වචනයි were බහුවචනයි. මෙතන ඒක වචන බහුවචන ભેදයක් නැත. ඒ කියන්නේ ඒක වචන බහුවචන ભેදයක් නැහැ කියන්නේ මෙතනට ඕන කෙනෙක් දාගන්න ඔයා. they will be going. මෙතනට දැම්මොත් they were going.
they are going එහෙම එන්නේ හරි දැන් තේරුණා නේද ඒක වචන නම් මෙතනින් තෝරන්න බහුව වචන නම් තෝරන්න තියෙනවනේ එහෙම නැති ඒවාක් තියෙනවා මේක ඒක වචන බහුව වචන මේ තේනේව නැතිව ගන්න එහෙමයි මේක ඒක වචන is මේක ඒක වචන was බහුව වචන are බහුව වචන were මේක ඒක වචන බහුව වචන නැහැ මේක නැහැ මේකෙත් නැහැ මේකෙත් නැහැ මේකෙත් නැහැ මේක ඒක වචන has බහුව වචන have මේක ඒක වචන බහුව වචන බෙදයක් නැහැ මේකෙත් නැහැ මේක ඒක වචන has බහුව වචන have මේක ඒක වචන බහුව වචන බෙදයක් නැහැ ඒකෙත් ඒක වචන බහුව වචන බෙදයක් නැහැ මම අහනවා වගේ ප්‍රශ්නයක් පළවෙනි හැඩේ ඒක වචන බහුව වචන බෙදයක් තියෙනවද නැද්ද දෙන්නකො උත්තර තියෙනවා අනේ සර් බොරු කියන්නේ මොකද බොරු කියන්නේ මේකේ ඒක වචන වලින් දෙකක් තියෙනවා ඉතින් ඔය මොකක්ද තියෙන්නේ මේ තියෙන බහුව වචන ඔය බහුව වචනද ඔව් ඒ කියන්නේ ඒක වචනය මෙතනට ගන්න බෑ they go කියන්න පුළුවන් we go පුළුවන් you go පුළුවන් I go පුළුවන් he go කියන්න බෑ she go කියන්න බෑ නිමල් go කියන්න බෑ එහෙම කියන්න බෑ ඇයිද බැරි මේ ක්‍රියාපදේ ඔහොම තියෙනකොට බහුවචන ක්‍රියාපද ඒ බහුවචනයට ගලපෙන්නේ they go you go I go we go you go ඔක්කොම හරි he she නිමල් කමල් කියන්න බෑ එයාලා ඒක වචනයි නෑ බහුවචනයි අතු මම අද දන්නේ සර් එහෙම කියලා එහෙනම් හොඳ හදන්න මේ බහුවචනය මේක ඒක වචන කරන්න වෙනවා කියන්නේ මේක ඒක වචන බහුවචන බෙදින් තොරයි මේකෙත් ඒක වචන බහුවචන ගැටලුවක් නැහැ මේක ඒක වචන is බහුවචන මේක ඒක වචන was බහුවචන were මේක ඒක වචන බහුවචන ගැටලුවක් නැහැ මේක ඒක වචන has බහුවචන have මේක ගැටලුවක් නැහැ මේක ගැටලුවක් නැහැ මේක ඒක වචන has බහුවචන have මේකෙත් නැහැ එහෙනම් ගැටලු ඉස්සරහම දැන් සර් එතකොට අපි කොහොමද හොයාගන්නේ ඒක වචන කෙනෙක් ආවොත් she go he go කියන බැරිද දැන් එහෙනම් මම දැන් කියලා දෙන්නම් මේ හැම තිස්සෙම මතක තියාගන්න අපි නිකන් ක්‍රියාපදයක් කිව්ව go do come speak cook work play කිව්වොත් නිකන් කියන හැම ක්‍රියාපදයක්ම බහුවචනයි එතකොට සර් මොකද කරන්නේ එතකොට අපි කරන්නේ මේ හැම බහුවචන ක්‍රියාපදයක්ම ඒක වචන ක්‍රියාපදයක් බවට පරිවර්තනය right එහෙනම් අපි බලමු වැඩේ කොහොමද එහෙනම් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ බහුවචන ක්‍රියාපදයක් ඒක වචන කරන්නේ කෙසේද? ඇයි ඇත්තට මේක වචන කරන්න ඕන වෙන්නේ? he she it නිමල වගේ ඒක වචන කෙනෙක් ආපු වෙලාවට මේ පළවෙනි හැඩෙදි ගැටලුවක් වෙනවා. තේරුණාද මම කියන එක? දැන් අපි හිතන්නකෝ මෙන්න මෙහෙම ඔන්න. they go කියන්න පුළුවන්. they went කියන්න පුළුවන්. they will go කියන්න පුළුවන්. they are going කියන්න පුළුවන් they were going පුළුවන් they will be going පුළුවන් they have gone පුළුවන් they had gone පුළුවන් they will have gone පුළුවන් they have been going පුළුවන් they had been going පුළුවන් they will have been going පුළුවන් he දාගෙන આવොත් he go කියන්න බෑ he went කියන්න පුළුවන් he will go කියන්න පුළුවන් he is going පුළුවන් he was going පුළුවන් he will be going පුළුවන් he has gone පුළුවන් he had gone පුළුවන් he will have gone පුළුවන් he has been going පුළුවන් he had been going පුළුවන් he will have been going පුළුවන් he go කියන්න බෑ එහෙනම් මම දැන් කියලා දෙන්නම් මේ වගේ බහුවචන ක්‍රියාපදයක් ආවොත් ඒ ක්‍රියාපදය කොහොමද අපි ඒක වචන ක්‍රියාපදයක් බවට තනන්නේ කියන්නේ අවංකව අතුස්සන්න දැන් අපි කරන්න යන්නේ මොකක්ද කියලා තේරලා ඉන්නයි සර් දැන් අපි කරන්න යන්නේ ඔය හැම ක්‍රියාපදයක්ම බහුවචනේ අපිට හමු වෙන්නේ ඔව් ඒ බහුවචන ක්‍රියාපද ඒක වචන කර ගන්න ඕනනේ yes දැන් මම එන ගහනවා පොඩි ලෙසන් එකක් දැන් ගහන චුට්ටි ලෙසන් එකක් පොඩි වෙලාවක් කරන් ආයි බලන්න පිස්සු හැදෙයි වැදලේ
right පොඩි වෙලාවක් කරන් ගහන ලෙසන කුඩු පට්ටම් වෙන්න ඒ ප්‍රශ්නේ 100ක් දශමයට ක්ලියර් කරලා දෙනවා මීටත් වඩා හොඳ ඔන්ලයින් ඉගෙනීමක් තියෙනවා නම් අට පට්ටමට ගියා අට පට්ටම හරි එන්න සූදානම් වෙන්න රෙකෝඩ් ලෙසන්ස් බලන්න බබෝ එන්න ප්‍රශ්නයක් විසඳන්න පොඩි වෙලාවක් කරනවා එල්ල ඔන්න මම විසඳන ප්‍රශ්නේ අහගන්න ඔන්න මම එක දිගට කියනවා ඉංග්‍රීසි වල අපිට හමු වෙන හැම ක්‍රියාපදයක්ම බහුවචනයි go come do play lie drink eat meet sleep work ඔය හැම එකම බහුවචන ඔය හැම ක්‍රියාපදයක්ම ඒක වචන ක්‍රියාපදයක් බවට හදා ගන්න පුළුවන් ඔන්න දැන් මම එනම් කියව දෙන්නේ මොකද්ද ක්‍රියාපදයක් ඒක වචන කරන ආකාරය මොකක් ගැනද මේ කතාව පවත්වන්නේ මම ක්‍රියාපදයක් ඒක වචන කරන ක්‍රියාපදයක් ඒක වචන කරන විදිය මේ ක්‍රියාපදයක් ඒක වචන ක්‍රීම කියන එක බලපාන්නේ කොයි ටෙන්ස් එකකටද දන්නවද ක්‍රියාපදයක් ඒක වචන ක්‍රීම කියන එක බලපාන ටෙන්ස් එක මොකද්ද නංගි මොකක්ද ටෙන්ස් එක එල සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකට ආවේ ඉන්නේ ප්‍රශ්නයක් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ නේද එහෙනම් විසඳගමු ඔන්න මම කියලා දෙනවා මම මේ ලියන හැම ක්‍රියාපදයක්ම පුතේ බහුවචනයි එහෙමද ඔව් මම මේ ලියන හැම ක්‍රියාපදයක්ම බහුවචනයි කොහොමද work ඔක බහුවචනයිනේ come ඔක බහුවචනයි help අයියෝ ඔක බහුවචනයි speak අයියෝ බහුවචනයි මේ බහුවචනයි cook බහුවචනයි ඔයා මොන ක්‍රියාපද ලිව්වත් මේක බහුවචනයි right මේවා බහුවචන ක්‍රියාපද work come help speak write හරි ඔයා මොන ක්‍රියාපද කිව්වත් වැඩක් නැහැ ඔය බහුවචන එතකොට මොකද කරන්නේ මේ බහුවචන ක්‍රියාපද ඒක වචන කරන්න අපි මොකක්ද කරන්නේ අපි මේ ක්‍රියාපදයේ අගට s අකුරක් දානවා මොකක්ද ඒ කරේ work කියන එක බහුවචනයි works කියන එක ඒක වචනයි දැන් come කියන එක බහුවචනයි comes කියන එක ඒක වචනයි help එක බහුවචනයි helps එක ඒක වචනයි speak එක බහුවචනයි speaks එක ඒක වචනයි cook එක බහුවචනයි cooks එක ඒක වචනයි write එක බහුවචනයි writes එක ඒක වචනයි මේ පොඩ්ඩක් ඉන්න. ඇයි? ඒකට වැදුනාද? නෑ. මම අහලා සර් අහන්නේ මම මේ පඬ දෙකක් කියනෝ නෙවෙයි සර්. මම අහලා තියෙන කියන්නේ. මොකද අහලා තියෙන්නේ? සර් මේ මම අහලා තියෙන දුන්නා මේ එක්ස් අකුරක් දැම්මම මේ බහුවචන වෙනවා. ඒ නාම බලන්න. girl කියන එක්ස් අකුරක් දාන්න. girls බහුවචන උනා කොහමද? ඒ නාම පදයක් ඉන්නේ. book කියන එක්ස් දැම්මම books dogs girls boys teachers chairs pens හරියට ඒ නාම පද නාම පද වල තමයි සර් එස් අකුරක් දැම්මම බහුවචන වෙන්නේ ඔව් girls boys teachers books ඔය ඒ බහුවචන හරි ක්‍රියාපද වල දෙස් දැම්මම ඒක වචන වෙන්නේ හරි පොඩ්ඩක් සර් ඒ කියන්නේ ක්‍රියාපදයක් අකට එස් එනකොට ඒ ක්‍රියාපදේ ඒක වචනයි ඔව් එස් නැත්තම් බහුවචනයි අන්න හරි බිස් ඒ කියන්නේ සර් work කියන ක්‍රියාපදේ බහුවචනයි works එක ඒක වචනයි නියමයිනේ එතකොට සර් help එක බහුවචනයි helps එක ඒක වචනයි ඔව් එතකොට සර් like එක බහුවචනයි likes කිව්වොත් ඒක වචනයි ඔව් එතකොට cook බහුවචනයි cooks ඒක වචනයි හරියටම හරි වාතේරුම් ගන්න හරිනේ ඔන්න එස් අකුර නැතුව කියන්නේ නම් මෙහෙම they work you work I work we work he works she works it works nimal works I come you come we come they come she comes he comes it comes nimal comes I help you help they help we help he helps she helps it helps nimal helps I speak you speak we speak they speak he speaks she speaks it speaks nimal speaks I cook we cook you cook they cook nimal cooks she cooks he cooks it cooks
I write, you write, we write, they write, she writes, he writes, it writes, Nima writes. දැන් මොකද? මොෝනි මයිසල්ටේ සතුටින් ඉන්න මේ ගේම ගහන්න පුළුවන් ගේම මහන්සි වෙන තරමට ප්‍රතිඵල මගේ පාස් එක මෙහෙම කියලා කොස්සක් කියන්නේ නැති ඒවා. අද ඊයේ පටන් ගත්තේ උගන්වන්න right එල කිරි. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්න. එහෙනම් මට තියාගන්න ක්‍රියාපදයක් ඒක වචන කරන්න අපි මොකද්ද මේ කරන වැඩේ? ඒ සම්ප්‍රදායම නේසර. ඒ සම්ප්‍රදාය. හරිනේ? පිස්සු ඇදේ සඳ බැබලේ. හරි? හරි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ සර් මොකද්ද කේස් එක? හැම ක්‍රියාපදයකම ඔහම එස් අකුරක් දාගෙන යන්න බෑ සපුත්තලා. අනේ මං තාන්නේ හැම ක්‍රියාපදයකම එස් අකුරක් දාගෙන යන්නනේ මං අම්මටත් කිව්වා. කරන් දෙයක් නැහැ. අනේ මං අම්මට කිව්වා හැම ක්‍රියාපදයකම එස් අකුරක් දාගෙන මේකවත් නෑ. ඒක දැන් වෙනස් වෙනවයි. ඒ වුණාට මම ඒකට ගැජට් එකක් කියලා දෙන්න. බලන්නකෝ. බලන්න මේ ක්‍රියාපද දිහා. මේ ක්‍රියාපදේ පොඩ්ඩක් බලන්න. Watch, wash, class, box, go. මේ ක්‍රියාපද ඔක්කොම මම ලියන්නේ. ඒක තරහින් නැතේ ඒකට අල්පස්න තියෙනවා. මොකද්ද? ඔය class කියන එක ක්‍රියාපදයක්. ඔව්. box කියන එක ක්‍රියාපදයක්. මොකද්ද class කියන ක්‍රියාපදේ? class කියන්නේ වර්ග කරනවා කියන එක. මොකද්ද box කියන ක්‍රියාපදේ? box කරනවා, ඇසුරුම් කරනවා ක්‍රියාපදයක් ඒක. ක්ලාස් කියලා ක්‍රියාපදයකුත් තියෙනවනේ. ඔව්. බොක්ස් කියලා ක්‍රියාපදයකුත් තියෙනවනේ. ඔව් මම ක්‍රියාපද නියලා ගන්න. හා. මෙන්න මේ ක්‍රියාපද වලට නම් මට S දාන්න බෑ මල්ලි. ඇයි බං සර් ඒ බැරි? හේතුව කියන්නේ. අවසාන අකුරු දෙක CH, SH, double S, XO. එහෙම වුණොත් බෑ. අපෝ කියන්නේ ක්‍රියාපදයක අවසාන අකුරු දෙක CH නම් SH නම් SS නම් X නම් O නම් S අකුරක් දාන්න බෑ. ඒක වචන කරන්න නම් ඔයා නාන්න ඕන මේ අකුරු දෙකම ES දාන්න මල්ලි ES දාන්න මල්ලි ES දාන්න මල්ලි ES දාන්න මල්ලි ඔන්න ඔහොම එන්නේ. දූ තිබ්බත් එක්කනේ දූ කියන ක්‍රියාපදයේ අවසාන අකුරු ඕනේ. ඔව් ES දාන්න ඕනේ. දස්වෙන් පොතන අටෝ මාරු. හරිනේ? සාමාන්‍යයෙන් නම් ස්ථානයේ සකුරක් තමයි ඒක වචන කරගන්න. හැබැයි අවසාන අකුරු දෙක CH නම් SH නම් SS නම් X නම් ඕන ES දාලා තමයි ඒක වචන කරන්නේ. ඒ කියන්නේ watch කියන එක බහුවචනයි, watches එක ඒක වචනයි, wash කියන එක බහුවචනයි, washes එක ඒක වචනයි, class කියන එක බහුවචනයි, classes ඒක වචනයි ක්‍රියාපදයක්. box කියන එක බහුවචනයි, boxes ඒක වචනයි ක්‍රියාපදයක්. go කියන එක බහුවචනයි, goes කියන එක ඒක වචනයි. do කියන එක බහුවචනයි, does කියන එක ඒක වචනයි. I go, we go, you go, they go. He goes, she goes, it goes, Nimal goes. Them go. හරිනේ? ඉස්සර හැදෙනවනේ. අම්මෝ අයිසර් එක මරු. ඒකත් මා. මොනිලා කතාව. තවත් සමහර ක්‍රියාපද තියෙනවා පුතේ. අවසන් වෙන්නේ y අකුරේ. එතකොට මේ මම උදාහරණ CRY cry BRY drive FLY fly එතකොට පොඩි අරුමුදයක් එනවා මොකක්ද සේපර අරුමුදේ y අකුරෙන් අවසන් වෙන ක්‍රියාපද ආවොත් y අකුර අයින් කරන්න. ඉතින් y අකුරෙන් අවසන් වෙන ක්‍රියාපදයක් ආවොත් ඒක වචන කරද්දී y අකුර අයින් කරන්න ඕන. ඔව් අයින් කරලා කරන වැඩේ බලන්න. මෙන්න මෙහෙම කරන්න. CR කියලා ලියනවා y ලියන්නේ අපි. එහෙනම් y ලියන්නේ අපි IES දානවා ඔන්න. අන්න කරපු වැඩි. ඔන්න බලන්න ආපහු CR ලියනවා. හරි. y ලියන්නේ නැහැ. y ඉවත් කරලා තියෙන්නේ. අන්න හරි.
ඔන්න හොදා. හරි. මේකත් එහෙම තමයි. මේකත් එහෙම තමයි. ඔන්න dr ලියනවා y ලියන්නේ අපි I ds දානවා. අතෝසෝ මාරු. මේකත් එහෙමයි f n ලියනවා y ලියන්නේ අපි I ds දානවා. වැඩේ y අකුරෙන් අවසන් වුණොත් y ඉවත් කරන්න ඕන. y අකුරෙන් අවසන් වුණොත් y ඉවත් කරන්න ඕන. y ඉවත් කරන්න. ඊට පස්සේ තමයි is දාන්න. හැබැයි බබානිස් මේක දිහා බලන්නකො මල්ලි. play කියන ක්‍රියාපදෙ සර් y අකුරෙන් අවසන් වෙනවා. buy කියන ක්‍රියාපදෙට y අකුරෙන් අවසන් වෙනවා. ඒ වුණාට මෙතන නම් y කපන්න බෑ. y කපන්න බෑ. බෑ. y කපන්න බෑ. y කපන්න බෑ. y කපන්න බෑ. ඇයි සර් y කපන්න බැරි? දැන් ඔයා කිව්වා සර් බොරු කියන්නේ නැපා. ඔයා කිව්වා y අකුර තිබ්බොත් y කපන්න කියලා. මේක එක්කනේ. එහෙනම් ඔතන බැරියයි. මේ y අකුරට කලින් තියෙන අකුරේ යම් කිසි විශේෂත්වයක් තියෙනවා. ඒ බලපල්ල මොකද්ද? play කියන එකේ y අකුරට කලින් තියෙන ඒ අකුර. මොකද්ද ඒ අකුරට තියෙන විශේෂත්වය? y එකේ y අකුරට කලින් තියෙන u අකුර. ඒ මොකද්ද ඒ විශේෂත්වය? ඇයි මතක නැහැ? ඔකට අමතකයිනේ. ඔකට අමතකයිනේ. මතක නැහැනේ. මේ මතක නැහැනේ. E I O U කියන vowels අඩඩා ත්‍රිලීසියා. ඕනේ මල්ලි. මේ vowels letters කියලා අහලා තියෙන චුට්ටි කාලේ නේද ටීචර් කියලා දුන්නේ. A E I O vowels letter එකක් නේ y a කියන්නේ නැත්නම් u කියන්නේ ඒ නිසා තමයි කපන්න බැරි. y අපෝ. මෙතන කැපුවට. හරියට තියෙන දැන් තේරුණා නේ කෙනෙක් කියන්නේ සර් ඒක නෙමෙයි දැන් මොකද්ද කරන්නේ අපි ඒක වචන කරන්න අපන්න බෑනේ එහෙනම් ඉතින් නිකම්ම නිකන් ඉස්සරහට දාගන්න වැඩි ඉවරයි වැඩි කපන්න බැන්න නම් මේ ක්‍රමයට ආවා අම්මා පල්ල මට කියන්න ක්‍රියාපදයක් ඒක වචන කරන අවස්ථාවකම හරියද සාමාන්‍ය ක්‍රමය නම් is මේ අකුරු ටික තිබ්බොත් es y වලින් අවසන් වුණොත් y කපලා is නමුත් ක්‍රියාපදයක් ඒක වචන කිරීමේ කතාව අවසానයි අසා සිටි බලා සිටි ඔබ සමට ස්තුති. තේරිච්ච අය හાર્ට් එකක් දාන රියැක්ෂන් එක දාලා පෙන්නන්න මේක ගහන්න ඕන ගේම. රෙකෝඩ් ලෙසන්ස් බලන්න කමෙන්ට් එකක් තියන්න. හම්මෝ සර් වාව්වක් තමයි. 10 මීටර් සර් මම මේ අහන කල්පනා කරන ප්‍රශ්නයක් අහන්න දෙන්න ප්‍රශ්නයක් නෑ සර් මට. කොයිද ප්‍රශ්නේ තියෙන්නේ? කොහෙන්ද ප්‍රශ්න තියෙන්නේ කොහෙද? බෝරු එක කරන්න එපා. බෝරු කියන්න එපා මම එන්නවා. ඒක දෙන්නේ නෑ. බෝරු ප්‍රශ්න දාගෙන එපා. ප්‍රශ්න තියද? අපේ ගාලේ නම් ඊට ප්‍රශ්න තියද? ඒ දකුණේ කොල්ලන්ට කෝ ප්‍රශ්න තියද? සමි මේ අපේ අම්මා අන්නේ කිව්වසකින්නේ මොකද්ද? අපේ අම්මට සතර හරියට දැරුවේ ඔය ප්‍රශ්නයක් අහන්නේ මේ අම්මා අන්නේ කිව්ව මේ සර් දකුණේද? මොකෝ හිම අහන්නේ? දැන් කතා කරන කියපු එක නෑම බැලුවම නිකන් නෑ දකුණේ පොඩයිස ඇඟ පොඩ අනිත් පැත්තේ ඔව් ඒක මම තියවා ඉස්සුනේ මම ඌවේ කොල්ලෙක් ඉතින් මොකෝ ගේ දකුණේ වගේ කතා කරන්නේ විතර අපි රැවටුණානේ දැන් අපි අම්මටත් ගොහේ මේ කතා කරන දේ නිකන් දකුණේ වගේ කියලා ඊ බොරුවට මම එක එක විදිහට කතා කරන්නේ අපෝ මහා මම රැවටිච්ච තරම් සර් එහෙම තමයි ඉතින් ඔය ගණන් ගන්න එපා. හරි. එහෙනම් මේක පොඩි නෝට් එකක් දාමුද? නැත්තම් ඔයා කියන්න ඕනේ මම කොහොමද මේක ලියා ගන්න? මම දැනටත් ලියන ඉවරයි. ලියා ගන්න. දැක්කයි? ඔක දැක්කයි. මෙන්න මේක ලියා ගන්න බන් මල්ලි. ලියා ගන්න මේක ලස්සනට. ක්‍රියාපදයක් ඒක වචන වලින් දී තියෙන්නේ බෝඩ් එකේ. හරිද මල්ලිලා ලස්සන ලියන්න ඕන හොඳේ
ආයෙත් අහනවා සර් ආයෙත් අහනවා. ආයෙත් අහන්න. right. සර් කෑ ගහන්න එපා. right. සර් කෑ ගහන්න නැතුව ඉන්න සර්. right. 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 ලස්සන ලියන්න. ලස්සන ලියන්න මල්ලි. මේක කෙටියෙන් කතාව මෙච්චරයි. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල පුතේ අපිට හම් වෙන හැම ක්‍රියාපදයක්ම බහුවචනයිනේ. හරි. අන්නේ අහුවෙන බහුවචන ක්‍රියාපද ඒක වචන ක්‍රියාපදයක් බවට හරව ගන්න ඕන. හරි. අන්න එහෙම ඒක වචන ක්‍රියාපදයක් බවට හරවන කතාව තමයි මම මේ දැන් කරේ. වෙන මොකුත් කරේ නැහැ. වෙන මොනවා කරන්නද? right? වෙන මොනවා කරන්නද? right? 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 ඒ ගාලේ නංගි ගාලේ නංගිට තේරුණාද? තේරුන්නේ නැහැ. ඒ වෙන්න විදියක් නැහැ නංගි. ඉතින් මෙහෙමනේ මම මේ මෙතෙක් කළා කියපු ටික මුලදී ලහන් හිටියේ නැද්ද අපේ ගාලේ නංගි? ක්‍රියාපදයක් ඒක වචන කරන හැටි කිව්වේ. නිකන් ක්‍රියාපදයක් ගත්ත පස්සේ ඒ හැම එකම බහුවචනයි. S අපරක් දැම්ම මේක වචන වෙනවා. CH SH SS ඒ ක්‍රමයට නම් ES දාන්න. Y වලින් අවසන් වුණොත් Y කපලා ES දාන්න. ඒත් වෙනමුකුත් නැහැ මම මේ කිව්වේ. වෙනමුකුත් නැහැ. ඕක තමයි කියන්නේ.
record lesson බලන මල්ලිලා හරිද බලන්නකෝ right Gagal lian deh. හරි මං හිතන ඉවරයි කියලා. හරි. හරි. ඉවරයිනේ? හරි. රෙකෝඩ් ලෙසන්ස් බලන්නකෝ එන්න. බය වෙන්න දෙයක් නෑ මේකට. ඇයි බය වෙන්නේ? හරි. හරි. එන්න. දැන් මං අහන ප්‍රශ්නයක් මට උත්තර දෙන්න. හොඳට උත්තර දෙන්න. ඔය එසප්‍රත් දාන සිද්ධාන්තේ මොන ටෙන්ස් එකටද සම්බන්ධ? ටෙන්ස් 12ක් තියෙනවා නම් සිම්පල් ප්‍රෙසන්ට් සිම්පල් පාස් සිම්පල් ෆියුචර් 12ක් තිබුණා. ඔය එසප්‍රත් දාන සින් එකක් එන්නේ කොයි ටෙන්ස් එකෙන්ද? ඔක මතුවෙන්නේ මේ ප්‍රශ්නේ. යමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල තමයි ඒක වචන බහු වචන රස බලපාන. එහෙනම් මම ඔයාලට කියනවා ඇත්තටම දැන් අපි මෙහෙම දාම එහෙම ලියන් ගියානේ go ඊට පස්සේ ලියන් ගියානේ when ඊට පස්සේ ලියන් ගියානේ will go ඔහම ලියන් ගියානේ එම ලියන් ගියානේ හරිනම් ඇත්තටම මෙහෙතර මොකක්ද ලියන්න ඕනේ නැහැ. ඔන්න එතන නේද බහු වචන ඒක වචන තේරුම් ගන්න. දැන් තේරුම් ගන්න. දැන් තේරුම් ගන්න. ඊට පස්සේ මෙතන ලිව්වේ කොහොමද පුතා? මෙතන ඔන්නම නිසා කියලා තුනක් එනවා. ing ක්‍රියාවක් කියලා. නේ? ඔන්න බලනවා හදට තේරුම් ගන්න. මේවා ප්‍රශ්න නෙමෙයි. මේවා ප්‍රශ්න වෙන්න බෑ. එතකොට මෙයා ඒක වචනයිනේ. මෙයා බහු වචනයි. මෙයාට ඒක වචන බහු වචන දෙයක් නැහැ. මෙයාට ඒක වචන බහු දෙයක් නැහැ. මෙයා බහු වචනයි. මෙයා ඒක වචනයි. දැන් ඉවරයි මනලි. අතෝ අංගය පිටරම ආවේ. පිටරම ඔන්න. ඊට පස්සේ රටාවේ ආවේ මොකද්ද? rose were unhung. මේ රටාවේදී මෙන්න මෙයා ඒක වචනයි. මෙයා වචනයි. දැන් හැම එකම ක්ලියර් නේද? දුවාව නිසා ඒක තමයි කියන්නේ. මෙහෙම තියෙන්නේ මේ රටාවේදී ඒක වචන බොහොම බෙදන්නේ නැහැ කියහම. කර්තෘ රටාවට ආවම ඒක බලා ගන්න ඕනේ. have has verb එක pp. මේකේ මෙයා ඒක වචනයි. හරිද? වචන. අම්මා. had එකක් එක pp ආවම ඒක වචන බොහොම බෙදන්නේ නැහැ නේ. Sorry. We have pp ආවම ඒක වචන බහුද බෙදන්නේ නැහැනේ. අතෝ මාරුලි සර් ඒක තමයි කියන්නේ. have has ඉන්න have has been verb එක ing ඒක වචන වෙන්නේ has been කිව්වොත් බහු වචන have been කිව්වොත් ඊළඟට had been verb එක ing ඒක වචන බහු දෙයක් නැහැ. අවසාන මොහොත මාගේ will have been verb එක ing මේකෙත් ඒක වචන බහුවචන ભેදයක් නැහැ. දැන් මට කියන්න රටා 12ෙම ඒක වචන බහුවචන ભેද තියෙනවා නම් ඒක ක්ලියර්ද නැද්ද? මේකේ බහුවචන go ඒක වචන goes ක්‍රියාපදේ වෙනස් වෙනවා. මේකේ ඒක වචන බහුවචන ભેදයක් නැහැ.
මේක නෑ. මේක ඒක වචන is බහුවචන අයිට ඈ. මේක ඒක වචන was බහුවචන were. මේක ඒක වචන බහුවචන බෙද නෑ. මේක ඒක වචන has බහුවචන have. මේක ඒක වචන බහුවචන බෙද නෑ. මේකෙත් නෑ. මේක has been ඒක වචන have been බහුවචන. මේකෙත් නෑ. මේක කිසිම කොස්සක් දැන් නෑ නේද? අම්මා අප්පලා ගැන කිසිම කොස්සක් දැන් නැද්ද කියලා? හම්මෝ සර් ක්ලියර් කියන්නේ මාම ක්ලියර් නේ. හරි. දැන් අපි මෙන්න මෙයාව මේ හැම වදන්තිරම මෙහෙම වරද්දන්න නැතුව තියන්න පුළුවන් වැඩක් ඉන්නවද? ඔව්. මම තියලා දෙන්නා සර්. ඔන්න බලන්න. they go they බහුවචනයි. මෙයා බහුවචනයි. මෙයා බහුවචනයි. they go they went they will go they are going they were going they will be going they have gone they had gone they will have gone they have been going they had been going they will have been going මට දැන් වැඩක් ඕන මෙන්න මෙයාව කියලා දෙන්න කාටද පුළුවන් මෙයාව කියලා සර් පැත්තට වෙන්න තියලා දෙන්න he පුළුවන් නම් කියන්න he මේක ගන්න බෑ දැන් he ඒක වචනයි මෙන්න මෙයා ගන්න he goes he went he will go he is going he was going he will be going he has gone he had gone he will have gone he has been going he had been going he will have been going අනේ ඇති දෙයක් නැහැ කියලා දැන්වත් තේරුණාද බාබුතේ මේක බෝවුවටනේ මේව සංකීර්ණ වෙලා තියෙන්නේ දැන් කොටස් වශයෙන් පැහැදිලි පියවරෙන් පැහැදිලි කරගෙන ඉස්සරහට යනකොට ඔයාලට තේරෙනවා කොනියම්නේ මම එක වෙලාවක බායලා හිටියේ ටෙන්සස් 12යි නම් 12 දැන් ඒක හරියට ඊට පස්සේ ආයෙ බායින්න පටන් ගත්තා ක්‍රියාපදයක් ගත්තම හටාදුරකට හැදෙන්නේ ඒකත් ක්ලියර් කරලා දුන්නා ඒකෙත් බය ඉවර වුණා ඊට පස්සේ ප්‍රශ්නයක් ආවනේ ඒක වචන බහුවචන සිද්ධාන්තේ ඒකත් ඉවර කරා කොහොම තමයි ඉස්සරහට එන ප්‍රශ්නත් අපි ඉවර කරගන්නේ හරි අවංකව කියන්න මේ දක්වා කියලා දුන්නේවා කිසි කොස්සක් නැතුව ඊට තැම්පත් වුණාද වාගේ ඒකවල ලෙසන් බලන්න කමෙන්ට් එක අතින් එකයි යන්න එපා අවුරුදු ගාණක් මේවා මෙහෙම ලියාගත්තේ නැති නිසා අපි අවුරුදු ගාණක් ඉගෙන ගත්තකොට ඉගෙනගෙන නැහැ නේද අපි කියන්නම් අම්මෝ සර් කොච්චර කරත් මේක බැහැ නේද මම අවුරුදු ගාණක් කියලා කියන්නත් එක අවුරුදු ගාණක් කළා නැහැ ඔයා කියනෝනේ ඔනේ සර් මම මාර try කරාස අවුරුදු ගාණක් නෑ අවුරුදු ගාණක් ඔයා වයස ගියාට අවුරුදු ගාණක් මේ ඉගෙන ගත්තේ නැහැ එහෙනම් අවුරුදු ගාණක් මම මේ කියන්නේ අවුරුදු ගාණක් මෙහෙට ඉගෙන ගත්තොත් මොකක්ද එදවාට අන්තේ යන්නේ right අන්තේ යන්නේ right අවුරුදු ගාණක් කියන නෑ පුතා ඔයා මේක අවුරුදු ගාණක් කියන නැත්නම් කොහොම වෙන්නේ නැරත්තත් නෙමෙන්න බෑ හරි එහෙනම් අපි දැන් වගන්ති ටිකක් ලියන්න කලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඔන්න අවසාන පැය භාගේ මම ඔයාගේ දැනුම ඉහළට ගන්න හදන්නේ. ඔය බලන්න කැමති තව ස්ටෙප් එකක් ඉස්සරහට පන්නන්න මේකේ. මේ අවසාන පැය භාගේ ඔව්. අද 8ට ක්ලාස් එකක් තියෙනවා විනාඩි චුට්ටකට කලින් ඉවර කරන්න වෙනවා. 8ට ක්ලාස් එකක් තියෙන හින්දා. ඒත් ඉතින් විනාඩි කිහිපෙත් අහගන්න. දැන් මම ඔයාලට පොඩි කතාවක් කියන්න හදන්නේ. මොකක්ද? ඔය ටෙන්සස් 12 පීරල බලන්න. පීරල බලලා මට මෙන්න මේ උත්තරය. හැබැයි මේ අහන ප්‍රශ්නට නම් උත්තරය දෙන්න ඕන හරියටම නැත්නම් මම මගේ කන කපා ගන්නවා. සිද? ඔව්. කන කරා. විකාර ගන්න පිටුව සංලක්ෂයක් දාන්න කොහොමද? මම දන්නේ නැහැ මම කන කපා ගන්නවා මට මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න නැත්නම් හරියට. ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා මොකද ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා? ප්‍රශ්න මෙන්න මේක. මගේ ප්‍රශ්න මේක. ටෙන්සස් 12ටම යන්න එකින් එක ටෙන්ස් 12ට ඇදලා බලලා මට පෙන්නන්න. ඔය ටෙන්සස් 12න් මෙන්න මේ පද ඇනිසා හරි was were හරි will කියන පදේ හරි will තිබ්බත් එකයි will be තිබ්බත් එකයි දෙකම එකයි හොඳේ will තනියම හරි will be සමග හරි තිබ්බත් බලන්න have has තියනවද කියලා බලන්න had එක තියනවද කියලා බලන්න මෙන්න මේ කෑල්ලක් හරි ගෑවිලා දෙන ටෙන්සස් ගන්න මට කියන්න පොඩි ලොජික් එකක් කරනවා
ඔය ටෙන්සස් 12ම සලකා බලන්න ඕනේ. ටෙන්ස් එකෙන් ටෙන්ස් එක ගිහින් බලන්න. යන්න අංක 1 ටෙන්ස් එකට. ඇනිසා ගෑවිලාද බලන්න. වෝසෝ ගෑවිලාද බලන්න. යන්න අංක 2කට. එහෙම 12කට ගිහින් කියන්න මට. මෙන්න මේ බෝඩ් එකේ මේ වෙලාවේ දීලා තියෙන කෑලි ගෑවිලා තියෙන ටෙන්සස් ගන්න කියලා. 12න් කීයක මේවා ගෑවිලා තියෙනවා. ඒක ඇනිසා තියෙනවා බලන්න. වෝසෝ තියෙනවා බලන්න. මේ විල් හරි සුපිරියා දුන්න පළවෙනි කෙනා උත්තරේ නියමයි. එල්ලකිරිගේ මල්ලි. එල්ලකිරි. එල්ලකිරි සුපිරි උත්තර. බලන්න කාගත් උත්තර වැරදි නැහැ. ඔක්කොම උත්තර හරි. ටෙන්සස් 12න් ටෙන්සස් 10ක ඔයාලට මේ කෑලි හම්බ. එහෙනම් මම වාට කියලා දෙන්න වැඩක්. එහෙනම් මේ වැඩේට එන්න. ටෙන්සස් 12න් ටෙන්සස් 10කම මම පොඩි ගැජට් එකක් කියලා දෙන්න. මොකද්ද? ටෙන්සස් 12න් ටෙන්සස් 10ක මේ කෑලි තියෙනවනේ. ඔව්. පොඩි වැඩක් කරමු. දැන් හැමෝම මෙන්න මේ වගන්තිය ලියාගෙන ඉන්න හැමෝම. රයිට්. ලියන්න හැමෝම. නම්බර් 1 දාලා ලියන්න. නම්බර් 1 දාලා හැමෝම ලියන්න. රයිට්. නම්බර් 1 දාලා හැමෝම ලියන්න මේ වගන්තිය. හැමෝම ලියන්න ඕන. ඔන්න. they play හැමෝම ලියන්න. හැබැයි රූල් අතරින්න ඕන තුනක්. රූල් තුනක් අත්හරින්න ඕන හොඳේ. they play කියලා ලියලා රූල් තුනක් අත්හරින්න ඕන ඊළඟ ලියන්න. හැමතිස්සෙම එහෙමයි. හරියි සර් බාගෙන් ඉන්න. ඔව්. හැමෝම ලියන්න ඕන. හරියි සර් කෑම බාගෙන් මම පොඩි වැඩක් කියලා දෙනවා. පුතුමේ මේ අවසාන තත්පරේ මෙච්චර දේවල් කරන්න මොකද? ඔව් යස්. ඊමා ඔව් කියන්නේ. මම මේ ලියන්නේ කියන්නේ හැමෝම. සර් ඔයා ලියන එක පේනවා. ඔව් ලියන්න. අඩි 12ක් ලියනවා මම. ඔයාත් මම ලියන 12 ලියනවා. හැබැයි රූල් අත්හරින්න මට තියාගන්න නෑ. අමතක වෙයි. ටිකක් වෙලා ලියලා ඉන්න. අපේ කට්ටිය දෙන කල්පනා කරන ඉන්න වෙලාවට නෑ ඔයා ක්ලාස් එකේ ඉගෙන කල්පනා කරන වෙලාවක් නෑ ඒකෙම. ඔයා මැෂින් එක වගේ පට ගාලා ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සර යනවා අපිට. ඒක තමයි කියන්නේ. पढ़े सर उसका मतलब गोल में होते बता सकता ना गाने सो गया उनका गोल के बताते हैं दिया आईएनजी लेकिन क्या अपने मान लिया बता मत ना अने गोल का बाला नहीं सर भी कार कर लो राइट මම ක්‍රියාපද චේන්ජ් කරන්න වාට මෙතන දවස්වල ගෝ එකේ උදාහරණ දිදීගේ මම අද වෙනස් කරා. එතකොට අප අමතක වුණා. අපි අර සර් බයින්නේ අපි ඉතින් එලකට වගේ ලියනවනේ මේ. සර් බෝල් එක ළඟින් ආයෙත් පතලය වගේ පේන්නේ අපිට. මේ මම වතුරයිද නැත්නම් මම කියන ස්ලිම් හොඳේ ගමේ මාක්කේ මම දාලා තමයි මේ ඇකට දාලා හදන්න මම මේ කරුණ පිටා අනිත් හොර තාන්ති නැත්නම් කතාව හලියන්න බලන්න සර් මොකක්ද එන්නේ හදන්න මොකාටද එන්න මේ ලියන්න සර් ඔබේ හින්දා මගේ පොත මේ කැත වුණා හොඳේ ඔහි අර ප්ලේ කියන verb එකක් කියලා පස්සේ මාරු කරන්න ඕනේ ඕ හොඳේ සර් ඔහි ඉඳ පොතක් කැත වුණා ඔය බග කියන්න නේද හරි හරි බග කියන්න මම ලියන්න මේක බග කියන්නේ සර්
Babu bilang, Babu bilang, හරිද? හ්ම්. දැන් මම ලෙසන් එක අවසන් කරන්න යන්නේ පොඩි වැඩක් වාට කියලා දීලා හොඳේ. අද පොඩ්ඩක් විනාඩි 15කට කලින් ක්ලාස් ඉවර කරගන්න පුතේ. තව ක්ලාස් එකක් තියෙන ඉන්නවද? They have played, they had played. එතන they will have played. second sentence කල්පනකෝ අනිත් වැටුම් මෙතන they will have played වෙන්න ඕන. හරි. ඔන්න අද මට තව ක්ලාස් එකක් තියෙන නිසා දැන් මම මේ ක්ලාස් එක අවසන් කරන්න යන්නේ. හොඳේ. නැත්තම් පැය දෙකම ක්ලාස් එක යනවා. අද රෑ 8ට ක්ලාස් එක තියෙනද පොඩි විනාඩි 15ක තියා ගන්නවා. පටන් ගන්න අපි. හරි. ඔන්න බලන්න මං එනට අද අවසාන තප්පරේ යන්ති වාට පොඩි වැඩක් දීලා යනවා. සූර්යයන් මොකද වෙන්න දැක්කා. දැන් ඔයාට මම කියලා දෙනවා මාර උදේ. පුතේ ඔයා මෙන්න මේ දෙක නොසලකා හරින්න කොහෙන්ද? ඔය දෙක නොසලකා හරින්නකො. ඒ කියන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි. ඔව් ඒ දෙක නොසලකා හරින්නකො. ඇයි සර් ඉතින් නොසලකා හරින්නේ? පුතේ ඔය පළවෙනි දෙක හැරුණකොට අනිත් හැම මතර බලන්න දැන් නේ. අනිත් හැම එකකම පුතාට තියෙනවා පදයක් මේ will කියන පදේ, are කියන පදේ, were කියන පදේ, have had right බලන්න ඔන්න ඒ පද තියෙනවානේ. ඒ හින්දා තමයි මම කිව්වේ මේ දෙක නොසලකා හරින්න. මේ දෙකේ ඔය දෙක නැහැ. ඉතින් සර් ඉතින් ඕවා තිබ්බගෙන මොකද වෙන්නේ? ආන්න ඒකද කියන්නේ. යම් කිසි වගන්තියක මෙන්න මෙකී පද තියෙනවා නම් මෙකී පද කිව්වේ and නිසානේ was were have has had කියන පද තියෙනවා. and නිසා හරි was were හරි have has හරි had හරි will හරි තියෙනවා නම් ඔයාට මේ හැම වගන්තියක්ම ප්‍රශ්නයක් බවට හරව ගන්න පුළුවන්. මෙහෙම ඔය හැම වගන්තියක්ම ප්‍රශ්නයක් විදිහට හරවන්න පුළුවන්. කොහොමද මේක කරන්නේ? මෙන්න මේ කහ පාටේ රවුන්ඩ්. ඔව්. මේ හැම පදයකම මෙන්න මෙහි කඩින්ද. they will play නෙමෙයි. මේක මෙහෙට අදලා කිව්වොත් කොහොමද කියන්නේ? will they play? ඒක එතකොට මෙන්න මෙහෙම එකක් වෙන්නේ. they will play කියන එකේ question form එක තමයි will they play කියන්නේ. එතකොට සර් මේකේ question form එක විදිහට ඇද්දොත් කියලා එහෙම තමයි. they are playing කියන එකේ question form එක are they playing වෙනවා. එතකොට සර් මේ කතාවේ question එක මේකේ එල they were playing නම් question form එක ප්‍රශ්නාර්ථය were they playing වෙනවා. මේක එතකොට මේක ගන්න. they will be playing එකේ question form එක හැදෙනවා will they be playing. සිංහල තේරුම මේක සිංහල තේරුම මොකක්ද කියන්නේ? they will play කියන උන් සෙල්ලම් කරાવી. ඉතින් කරાવીද? උන් සෙල්ලම් කරાવીද කියලා අහනවා will they play කියලා අහනවා. අඩු පොඩේ සර් උන් සෙල්ලම් කරાવી කිව්වන්නේ කියන්නේ they will play. ඔව්. සෙල්ලම් කරાવીද will they play. ඔව්. එතකොට සර් they are playing කියන්නේ උන් සෙල්ලම් කරගෙන ඉන්නවා කියන එකනේ. ඔව්. එතකොට are they playing කියන්නේ මොකද්ද? උන් සෙල්ලම් කරගෙන ඉන්නවද කියලා අහන්නේ එහෙම. එතකොට සර් they were playing කියන්නේ උන් සෙල්ලම් කරගෙන හිටිය කියන එකනේ. ඔව්. එතකොට were they playing කියන්නේ ඔවුන් සෙල්ලම් කරගෙන හිටියද කියන එක. වා. එතකොට සර් they will be playing කියන්නේ උන් සෙල්ලම් කරගෙන ඉඳීවිනේ. එතකොට will they be playing කියන්නේ ඔවුන් සෙල්ලම් කරගෙන ඉඳීවිද? හැම එකේම අදාළ question එක යන්නේ. ආඩෝ එතකොට සර් මේක question form එකක් තියෙන්නේ මේක අදින්න පුතේ. ඒ කියන්නේ සර් they have played දෙකේ question form එක have they played. සිංහල තේරුම. they have played එක සිංහල තේරුම. ඔවුන් සෙල්ලම් කරලා තියෙනවා. එහෙනම් have they played කියන සෙල්ලම් කරලා තියෙනවද? ඔව්. මේකේ මෙහෙට අදින්න. සෙල්ලම් කරලා තිබුණද වෙන්නේ? මේක මෙහෙට අදින්න නෑ. සෙල්ලම් කරලා තියෙවි කියලා තියෙන වෙයි. තියෙවිද වෙනවා නේද මේක. සෙල්ලම් කරමින් සිටිනවනේ ඔය තියෙන කාලයක් තිස්සේ. එහෙම කාලයක් සෙල්ලම් කරමින් ඉන්නවද කියලා එයා have they been playing?
මේකෙත් මෙහෙමයි. සෙල්ලම් කරමින් ඉඳලා තිබුණානේ. සෙල්ලම් කරමින් ඉඳලා තිබුණාද? මේකෙ මෙන්න හිතන් ඉන්නනේ. සෙල්ලම් කරමින් ඉඳලා තියෙවිනේ. සෙල්ලම් කරමින් ඉඳලා තියෙවිද? වැඩි වෙලා. මේකෙන් මේ දෙක හැර ඔක්කොගෙම නෑ. එහෙනම් අවංකව මට කියන්නේ අවසානට මම මේ කියපු කතාවත් එක්ක වගේ දැනුමට මොකද උනේ? කියන්නේ ඔය මේ මුල් දෙකේ හැර මේ ටේල්ස් 10ම ප්‍රශ්න අහන්නේ මෙහෙම මාර්ක් කර කර. වෙන මුකුත් ගැටෙස් ඕනේ නැහැ. හරිනේ? රයිට්? හරිනේ? හරිනේ? වැඩේ සෙද්ද කියලා අවංක හાર્ට් එකක් ගන්න ලයිව් ආපුවයි. අම්මෝ කියන්න දෙයක් නැහැ සර් මට තේරුණා. දැන් අවසාන විනාඩි කීපේවා මට දැන් කිව්වේ මේ මගන්ති හැඳ එකක්ම අනිත් පැත්ත ගහගෙන ගියොත් ඒ ඔක්කොම ක්වෙස්චන්ස් වෙනවා. එහෙම තමයි වෙන්නේ. මේ හැම එකක්ම මෙහෙම වෙනවා මේ දෙක හැර. අදෝ වහුවක් නේද? එහෙන් බැලුවොත් ඔයාලට ටෙන්සස් 12න් ටෙන්සස් 10ක ප්‍රශ්න හදන්න පුළුවන්. right? එහෙනම් මෙන්න මෙතනින් මම ක්ලාස් එක නතර කරනවා. ඊළඟ දවසේ ඇවිල්ලා මම ඔයත් එක්ක මේ හැම එකක්ම ප්‍රශ්න බවට ආරෝහනවා. විතරක් නෙවෙයි මේ දෙකේ ප්‍රශ්න අහන හැටි කියලා දෙනවා. විතරක් නෙවෙයි ඉදිරියටත් තියෙන දේවල් කතා කරනවා. එහෙනම් ගොඩක් ආදරයක් මට මම විශ්වාස කරනවා ඔයා මේ ලෙසන් එක මාර රසයෙන් හිටියා. අදත් මාර දැන් මම ගත්තා අය කියලා. right? රූල් 3ක් තියන්නේ කිව්වේ හේතුවක් ඇතිව. ඔය රූල් 3ම පුරවනවා මම ඊළඟ දවසේ. ඒ කියන්නේ සර් ඊළඟ දවසේ මාර සීන් එක වෙන්නේ මම කිව්වනේ. පැය දෙක යනවා කියන්නේ ඉතින් හිතා ගන්න බෑ. මේකේ දවස් 4-5ක් යනකොටම ඔයාලට ලැබෙන දැනුම මෙච්චරයි කියලා කියන්න බෑ. දැන් දවස් 3ට බලන්නකො මේ කතාව. 4 දවස් කියන්නේ වෙනස්ම දවස්. මගේ ක්ලාස් එකේ හැම පැය දෙකක්ම හැම දවසක්ම වෙනස් පැය දෙකක්. හැමදාම ඔයාව ඉස්සරහට ගෙනියනවා. එහෙනම් ඊළඟ දවස් පැය දෙකේ කතා කරලා අවසන් වෙන්නේ කොහොම වේද ඔයාලා දැන්? ඉස්සු ඇදේ සඳ බැදලේ. අද මෙතන කතා කරා. එහෙනම් රූල් 3ක් ඉඳ තියන්නේ කිව්වේ හේතුවක් ඇතිව ඔන්න එක රූලක් වාගේ පිරෙනවා මේක මෙහෙට අදන් ගියෝ. එහෙනම් ඕක කොහොම තියාගන්න මම ඊළඟ දවසේ ඇවිල්ලා මෙතනින් පටන් අරන් මේ ටිකක් කොට දාලා මේ දෙකක් කියලා දීලා ඔය විතර රූල් 3 කතාවක් කියලා ඉස්සරහට මෙන්න. එහෙනම් රෙජිස්ටර් වෙච්ච නැති අයට රෙජිස්ටර් වෙන්න තාම අවස්ථාවක් තියෙනවා. තව දවස් දෙකක් දීර්ඝ කරලා තියෙනවා. ඒක බැරුවල නම් ඉතින් ලබන අවස්ථාවක්. එහෙනම් මට තව ලෙසන් එකක් තියෙන නිසා මම අවසන් කරනවා. හොඳේ. හරි එහෙනම් love you so much guys. See you soon. Bye bye. මට තව ලෙසන් එකක් දැන් තියෙනවා වෙන බැච් එකකට. ඒකට විනාඩි 5ක් 10ක් ඕනනේ පුතේ රෙඩි වෙන්නේ ඒකයි. නැත්තම් මෙහෙම අවසන් වෙන්නේ නැහැ හොඳේ. හරි. උත්සන්න හැමෝටම රෙජිස්ටර් වෙච්ච නැතිකට රෙජිස්ටර් වෙන්න.